හරි එහෙනම් අයිබෝන් අපි ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයෙන් ඊස්ටර්න් වේව්ස් මාධ්‍යයකට අදාළව අපේ කුප්පිය YouTube channel එකට අද විද්‍යාපීඨ අදාළව කරන පළවෙනි වැඩේ අද කරන්නේ first year second semester එකට අදාළව පාඩමක් විදිහට තියෙන limit process. එතකොට මේ ඒකේ විදිහට කරගෙන යමු. ඒකේ chapter 3ක් තියෙනවා. ලිමිට් ප්‍රොසෙස් ගත්තම ඔයාලට චැප්ටර් 3ක් තියෙනවා. පළවෙනි එක චැප්ටර් 1 2 3 විදිහට. මේකේ මම පළවෙනියටම චැප්ටර් 1 පැහැදිලි කරන්නම්. චැප්ටර් 1 කොහොමද වෙන්න ඕනේ, චැප්ටර් 1 පාඩම් කරන්නේ කොහොමද, චැප්ටර් 1කට අදාළව චැප්ටර් 1 කොහොමද කරගන්න ඕනේ කියන එක මුලින් කියන්නම්. පළවෙනි චැප්ටර් එකෙන් හදන්නේ පළවෙනි ප්‍රශ්නේ. එතකොට පළවෙනි චැප්ටර් එක හැදින්නේ පළවෙනි චැප්ටර් එකෙන් හැදින්නේ පේපර් එකට අදාළව පළවෙනි ප්‍රශ්නේ. පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ. එතකොට දෙවෙනි චැප්ටර් එකෙන් හැදින්නේ මේ චැප්ටර් තියෙන්නේ. එතකොට මේක චැප්ටර් 2 මෙහෙම චැප්ටර් 3. එතකොට චැප්ටර් දෙකෙන් හැදින්නේ පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නේ හැදෙනවා, තුන්වෙනි ප්‍රශ්නේ හැදෙනවා. ඒ වගේම චැප්ටර් 3ෙන් හැදෙනවා. චැප්ටර් 3ෙන් හැදෙන්නේ පේපර් එකේ 4 වෙනි ප්‍රශ්නේ. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් මේක ක්‍රෙඩිට් දෙකක සබ්ජෙක්ට් එකක්. එතකොට ක්‍රෙඩිට් දෙකේ සබ්ජෙක්ට් එකට ප්‍රශ්න 4ක් තියෙනවානේ. ප්‍රශ්න 4 චැප්ටර් 3ට අදාළව කැඩෙන විදිය තමයි මේ දාලා තියෙන්නේ. හරි. ඊට පස්සේ පේපර් ටිකක් අධ්‍යයනය කරාම දැන් අපි පේපර් අධ්‍යයනය කරාම අපිට බලා ගන්න පුළුවන් මොන වගේ ප්‍රශ්න දාලා තියෙන්නේ කියලානේ. එතකොට දැන්ට මේ වෙනකොට දැන් මම මේ සාකච්ඡා කරන මොහොත වෙනකොට තියෙන පේපර් වලින් ඔයාලට අහලා තියෙන ප්‍රශ්න රටාවට අදාළව මම පැහැදිලි කරන්නම් කොහොමද තිබ්බේ කියලා. එතකොට දැන් මේ විදිහට පිටු 35ක් තිබ්බට දැන් මේ පළවෙනි පිටුව දෙවෙනි පිටුව විදිහට මෙහෙම යනවනේ 35ක්. මේකේ දැන් මේ පළවෙනි පිටුව වලින් දෙවෙනි පිටුව වලින් දැන් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙන පේපර් වලට අනුව ලොකු ප්‍රශ්න ප්‍රමාණයක් හැදිලා නැහැ. ඒ කියන්නේ දැන් මෙතන ඇත්ත වශයෙන්ම කිව්වොත් පිටු 1 2 3 4 5 6 විදිහට මම කියන්නම් පිටු 10 දක්වා. පිටු 10 දක්වා යන්නේ සාමාන්‍ය මූලික ගණිතයට අදාළ කොටස් ටිකක්. එතකොට මෙතන තියෙන්නේ දැන් මූලික ගණිතය කියන්නේ ඔයාලට චැප්ටර් එක තිබ්බහම ඔයාලට මේක කියව ගන්න පුළුවන් මොනවද තියෙන්නේ කියලා. එතකොට මේ දැන් මේ පිටු 10 පළවෙනි පිටු 10 මම ගන්නම් කොහේම. හරිද? දැන් මේ පළවෙනි පිටු 10 අතර 1 සිට 10 දක්වා මම බැලුවා බලලා අධ්‍යයනය කරපු විදිහට. ඒ කියන්නේ මට තේරෙන විදිහට මම පාස් පේපර් බලලා අධ්‍යයනය කරපු විදිහට සහ ප්‍රශ්න කරන විදිහට මට තේරෙනවා මේ පොඩි සම්බන්ධතා 4ක් මම දැක්ක පළවෙනි පිටු 10 අතර තියෙනවා. එතකොට දැන් පළවෙනි පිටු 10ම ටිකක් අර ඒ කියන්නේ අර එෆර්ට් එකක් දාලා අධ්‍යයනය කරා කියලා ඔයාට ප්‍රශ්නයක් කරගන්න. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ දැන් මම කියවනේ පළවෙනි චැප්ටර් එකෙන් එන්නේ පළවෙනි ප්‍රශ්නේ කියලා. එතකොට මේ පළවෙනි චැප්ටර් එකෙන් හදන පළවෙනි ප්‍රශ්නය කරගන්න පළවෙනි පිටු 10න් ලොකුවටම උවමනාවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලොකුවටම ඒක පිටු 10 අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි පළවෙනි පිටු 10යිනුත් යම් කිසි සම්බන්ධතා ටිකක් ඕන වෙනවා. ඒක ඕන වෙන්නේ පළවෙනි පේපර් එකේ පළවෙනි ගාන හදන්න නෙමෙයි. ඒක ඕන වෙන්නේ පේපර් එකේ දෙවෙනි ගාන හදන්න. දෙවෙනි ගාන තුන්වෙනි ගාන විදිහට තියෙන චැප්ටර් දෙකට තමයි ඒක ඕන වෙන්නේ. පළවෙනි පිටු 10 අතර තියෙන සම්බන්ධතා 4ක් මම මෙන්න මෙහෙම කියනවා. ওই සම්බන්ධතා 4 ඕන වෙන්නේ චැප්ටර් දෙකට අදාළව ඒ කියන්නේ පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ කරගන්න තමයි ඒක ඕන වෙන්නේ. හරි. දැන් මොකක්ද මේ සම්බන්ධතා ටික කියලා ගත්තොත් මෙන්න මෙහෙම ටිකක් තියෙනවා. දැන් මම මේ සාරාංශයක් විදිහට මේ කියන්නේ. දැන් මට පළවෙනි චැප්ටර් එක මට එකේ ඉඳන් කියවන්න බෑ. නේ? එතකොට දැන් මම මේක සාරාංශයක් විදිහට කිව්වොත් මම මේ පේපර් එක දැන් පළවෙනි චැප්ටර් එක අධ්‍යයනය කරලා හොයාගත්තා මෙහෙම සම්බන්ධතා 4. පළවෙනි එක ලිව්වොත් මෙහෙම මාපාංක A ඍණ මාපාංක B ගේ සම්පූර්ණ මාපාංකය. හරි. මාපාංක A ඍණ මාපාංක B ගේ සම්පූර්ණ මාපාංකය උඩයි හෝ සමානයි කියලා කියනවා A ඍණ B ගේ මාපාංකයට. හරිද? හරි. දැන් එතකොට මෙතන මෙන්න මෙහෙම සම්බන්ධතාවයක් තියෙනවා. මේක ආවේ කොහොමද කියන කතන්දර ඔක්කොම අර පළවෙනි පිටු 10 ඇතුලේ තියෙනවා. හැබැයි පළවෙනි පිටු 10 ඒක තිබ්බට කවදාවත් ඔයාගෙන් පේපර් එකට මෙතුවක් කාලයකට අහලා නැහැ මේක සාධනය කරලා පෙන්නන්න. ඒ කියන්නේ මේක ලියා දක්වන්නවත් මුකුත් අහලා නැහැ. ඒතකොට මේ මෙහෙම දැන් මම ලියන්නකෝ සම්බන්ධ 4. පළවෙනි එක මේක කියන්නේ මම දැකපු පොයින්ට් විදියට දැක්කේ පළවෙනි එක මේක. දෙවෙනි එක A ඍණ B ගේ මාපාංකය උඩයි හෝ සමානයි මාපාංක A ධන මාපාංක B. ඒක මම දැක්කා. තුන්වෙනි එක විදිහට මම දැක්කා මාපාංක A ඍණ මාපාංක B උඩයි හෝ සමානයි A ඍණ B ගේ මාපාංකය. ඕක හතරවෙනි එක
A ධන B ගේ මාපාංකය කුඩයි හෝ සමානයි මාපාංක A ධන මාපාංක B. එතකොට මේ සම්බන්ධතා හතර තමයි පළවෙනි පිටු 10. පළවෙනි පිටු 10 මම අධ්‍යයනය කරලා හොයාගත්ත සම්බන්ධතා හතර. එතකොට මේ හතර මම දැන් කියන්නම් මොකද්ද මේ හතරේ සම්බන්ධතාවය කියලා. මේවා ඔයාගෙන් කෙලින්ම පේපර් එකට අහන්නේ නැහැ. මේක එක්ක මේ කොටස දීලා මේ කොටස ලියන්න, මේ කොටස දීලා මේ කොටස එහෙම එකක් නෙමෙයි කියන්නේ. මේ සම්බන්ධතා හතර ඕන වෙනවා. ඒකත් ඕන වෙන්නේ පේපර් එකේ chapter 1 එකට දාලා පළවෙනි ප්‍රශ්නේ කරගන්න නෙමෙයි. ඕන වෙන්නේ chapter 2ට අදාළව දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ කරගන්න තමයි. මේක ඕන වෙන්නේ. ඒක නිසා මෙන්න මේ හතර පොඩ්ඩක් නෝට් එකක් දාගන්න. නෝට් එකක් දාගන්න එකේ වටිනාකම දැන් මේ වීඩියෝ එකට දාලව තේරෙන්නේ නැති වෙයි. මොකද මේ වීඩියෝ එකෙන් මම පළවෙනි chapter එක පේපර් එකේ කියන්නේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ දාලව පළවෙනි ප්‍රශ්නේ කරගන්නේ කොහොමද කියන එක තමයි මේ මෙතනින් මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ. ඒතකොට මේ වීඩියෝ එකට මේ වීඩියෝ එකේ හදන ගානකට මේ හතර ඕන වෙන එකක් නැහැ. හැබැයි මේ හතර ඔයාට ඕන වෙනවා මේ chapter දෙක උගන්වද්දි මේ ප්‍රශ්න දෙක කරගන්න. ඒ නිසා මේක නෝට් එකක් දාගන්න. ඔයාලා බලන්න. ඒ කියන්නේ මම දැන් මේ වෙනකොට දැන් මේ වීඩියෝ එක කරන වෙලාව වෙනකොට මම කරපු ප්‍රශ්නයි ආවිලා තියෙන පාස් පේපර් දිහා බැලුවාම තමයි මම මේක දැක්කේ. හරිද? ඒ නිසා මේ හතර පොඩ්ඩක් නෝට් එකක් දාගන්න. මේ හතරේ වටිනාකම තේරෙයි ඊළඟ වීඩියෝ එකේදී. ඒ කියන්නේ chapter දෙකට අදාළව මම සාකච්ඡා කරන මේ ප්‍රශ්න දෙක සාකච්ඡා කරද්දි අන්න එතකොට ඔයාලට තේරෙයි. හරි? ඒ නිසා ඔයා මේක දාගන්න දැන්ට නෝට් එකක් විදිහට. එතකොට හරිනේ? හරි. හරි. දැන් ඔය මම කිව්වේ මොකද්ද? පළවෙනි පිටු 10. ඒ කියන්නේ ලිමිට් ප්‍රොසෙස් ටියුට් 1 chapter 1 පළවෙනි පිටු 10ට අදාළව දැක්ක පොයින්ට්. දැන් මේක ෂෝට් නෝට් එකක්. ඒ කියන්නේ මේක ෂෝට් වීඩියෝ එකක්. මේකෙන් බලලා මේකට ප්‍රශ්නයක් කරගන්නනේ මම මේ වීඩියෝ එක කරන්නේ. එතකොට මේකෙන් බලලා ප්‍රශ්නයක් කරගන්නකොට මම මෙතන අර ඉතා කෙටි කාලෙකින් වැඩි වැඩ ගොඩක් කරගන්න වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් කරගන්න අවශ්‍ය මේ දෙයක් තමයි කියන්නේ. ඒ නිසා මේ අර කියපු පොයින්ට් ටික පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. ඒවා ආපු හැටි උනත් ඇත්තම වැදගත් නැහැ. ඒ කියන්නේ ආපු හැටි සාරාංශය මුල ඉඳන් අගටම තියෙනවා. තිබ්බට ඒකේ ලොකු අර බෙනිෆිට් එකක් නැහැ ඉස්සරහට ප්‍රශ්න කරන්න. හරි. ඊට පස්සේ මම කියන්නම් පිටු 10න් පස්සේ මොකද්ද කතාව කියලා. පිටු 10න් පස්සේ දැන් මම අධ්‍යයනය කරපු විදිහට මට තේරෙනවා පිටු 10න් පස්සේ පොඩි වචන ටිකක්. ඒ කියන්නේ නිකන් කීවර්ඩ්ස් ටිකක් වගේ. මෙන්න මේ වචන ටික තමයි මේ පිටු 10න් පස්සේ 35 දක්වාම තියෙන්නේ. ඒ කියන්නේ දැන් පිටු 35ක chapter එකක් 10න් පස්සේ 35 දක්වාම තියෙන්නේ අන්න අර කියන වචන ටික. දැන් මම කියන්න යන වචන ටික. එතකොට එතනදී 11 ඉඳන් තියෙන්නේ මෙන්න මේ වචන ටික. මේ වචනවල පළවෙනි වචනය විදිහට මම දැක්කා. ඒ කියන්නේ ප්‍රධාන පොයින්ට් එකක්. ප්‍රශ්න අහන ප්‍රධාන පොයින්ට් එකක්. natural numbers. natural numbers. දැන් chapter එකේ තියෙනවා natural number කියන්නේ මොකක්ද? natural numbers කියන්නේ මොකක්ද? සියලුම දේ කාරණාව තියෙනවා. ඊට පස්සේ natural number එකට අදාළව කියන. ඒ කියන්නේ natural numbers වලින් ඔයාලට ප්‍රශ්නයක් දුන්නොත් ඒ ප්‍රශ්නේ සම්බන්ධ වෙන ඊළඟ පොයින්ට් එක තමයි inductive set කියලා කියන්නේ. inductive set. inductive set කියලා කියන්නේ නිකන් මෙයාත් එක්කම යන කෙනෙක්. ඒ කියන්නේ මෙයා සම්බන්ධව ප්‍රශ්නයක් ඔයාගෙන් ඇහුවොත් ඒ ප්‍රශ්නේ අහන හැම තැනදීම සාමාන්‍යයෙන් මෙයා ඉන්නවා. ඒ කියන්නේ මෙයා සම්බන්ධ අහන ප්‍රශ්නයකට උත්තර ලියන්න මෙයාවත් ඕන වෙනවා. අන්න ඒ නිසා තමයි එයා ගාවම මෙයාව ලිව්වේ. හරිද? හරි. එහෙනම් ඉන්ඩක්ටිව් සෙට් කියන එකත් ඔයා දැනගන්න ඕන මොකක්ද කියලා. දැන් ඊළඟට කියන්නම් දැනගන්න ඕන කියලා කියනවනේ. දැන් මම කියනවා මේ ඉන්ඩක්ටිව් සෙට් කියන වචනේ දැනගන්න ඕන කියලා. වචනේ දැනගන්න ඕන සහ ඒක දැන් ප්‍රශ්නයකට ඇප්ලයි කරන්නත් ඔයාලට ඕන වෙන්න එපා. එතකොට මේක දැනගන්නවා කියන්නේ දැන් මෙන්න මේ වචනේ දැනගන්නවා කියලා කියන්නේ මොකක්ද කියන එක මම ඊළඟට කියන්නම්. හරිද? දැන් මේ විදිහට ඔයාලට 1 2 3 කිය මෙන්න මෙහෙම දිගට යනවා තව වචන ටික. හරිද? එහෙම යන්නේ හැමදේම ඒ කියන්නේ මම මේ කියන concept දෙකට තමයි හැම වචනෙම කරන්න ඕනේ. එතකොට පළවෙනි එක විදිහට මම ඉන්ඩක්ටිව් සෙට් නේ කිව්වේ. එතකොට ඉන්ඩක්ටිව් සෙට් කියන එක මොකද්ද ඩෙෆිනිෂන් එක කියලා ඔයාලට කියලා තියෙනවා. මොකද්ද මෙතන කියනවා a set a subset of R is said to be an inductive set if and only if the following conditions are satisfied කියලා. එතකොට මේකේ කියන්නේ මේ ඉන්ඩක්ටිව් සෙට් එකක් වෙන්න නම් A කියලා non end subset එකක් ගන්නවා. අන්නේ සෙට් එකේ එලිමන්ට් එකක් ඉන්නවා A කියලා. මේ එක කියලා. ඊට පස්සේ තව එකක් කියනවා x කියලා. මේ සාරාංශයක් කියන්නම් කොලාවට මෙහෙම. හරිද? මෙන්න මේක තමයි තාත්වික සංඛ්‍යා පද්ධතිය. හරිද?
තාත්වික සංඛ්‍යා පද්ධතිය තුලේ මම ගන්නවා මෙන්න මෙහෙම A කියලා කෙනෙක් ඉන්නද මේ පාඩම උගන්වනවට වඩා දැන් මේක ඔයාට දැක්කහම බැලුවාම තේරෙනවා chapter එකේ තියෙනවා. මම පළවෙනි එක පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඊට පස්සේ ඔයාලට තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා. A කියලා subset එකක් තියෙනවා තාත්වික සංඛ්‍යා පද්ධතිය ඇතුලේ. හරිද? දැන් මේ A කියන එක්කෙනා ඇතුලේ එක කියලා එලිමන්ට් එකක් ඉන්න ඕන. හරිද? මේක මේ අර දක්වන විදිහ මම මේ කියන්නේ. හරි? එක කියලා කෙනෙක් ඉන්න ඕන. ඊට පස්සේ මොකක් හරි නොදන්න පදයකුත් එයා ඇතුලේ ඉන්න ඕන. අන්න එහෙම ඒ දෙන්න ඉන්නවනම් එක දන x කියන කෙනා ඒ දෙන්න මෙයා ඇතුලේ ඉද්දි එක දන x කියන එලිමන්ට් එකක් කවුරු ඇතුලේද මෙන්න මේ a කියන කෙනා ඇතුලේ ඉන්නවා නම් අපිට කියන්න පුළුවන් a කියන සෙට් එක ඉන්ඩක්ටිව් සෙට් එකක් වෙනවා කියලා. ඕක තමයි කියන්නේ. ඒක මේක අධ්‍යයනය කරාම ඔයාලට තේරෙනවා. ඒ කියන්නේ මම මේ කියන කතාව මොකද්ද කියන ඔයාලට තේරෙනවා. ඒක තේරෙන්න මේක චුට්ටක් හොඳට බලන්න ඕන මේ ඩිෆිනිෂන් කියලා තියෙන පිටු අංක 11 තියෙන ටික බලන්න ඕන. ඒතර මේක සෙට් වෙන්නේ page 11. හරිද? page 11 පළවෙනි chapter එකේ. හරි. දැන් මම මේ මොකද්ද කියලා දුන්නේ? මේ කියලා දුන්නේ ඉන්ඩක්ටිව් සෙට් කියන එකේ තේරුම. එතකොට මේක නැචරල් නම්බර් එකක් හරහා කියන්නේ නැචරල් නම්බර් කියන වචනේත් එක්ක ගෑවෙන කොටසක් කියලා මම කිව්වනේ. එතකොට මෙතන තියෙන්නේ ඉන්ඩක්ටිව් සෙට් කියන තියරි එකට තමයි මම ලාවට පැහැදිලි කරේ. ඔයා ඒක තව ටිකක් බලලා පැහැදිලි කරගන්න. හරි. දැන් මම මේක කියපු එකේ තියෙන වටිනාකම මොකද්ද? මේක කියප එකෙන් තියෙන වටිනාකම තමයි දැන් මේකෙන් ඔයාට ප්‍රශ්නයක් දෙනවනේ. ප්‍රශ්නයක් දුන්නම ඔයා මේ තියරි එක දැනගෙන තියෙන්න ඕන ප්‍රශ්නෙට ඇප්ලයි කරන්න. ඒ කියන්නේ අහන ප්‍රශ්නෙට ඇප්ලයි කරන්න අහන ප්‍රශ්නේ කරගන්න මෙන්න මේ මම කියපු එක දැනගන්න ඕන. එතකොට මම මේ කියන concept එක ඔයා දන්නේ නැත්නම් ඒ කියන්නේ ඒ concept එක ඔයා ගාව නැත්නම් ඔයාට මේ ප්‍රශ්නේ කරගන්න බෑ. හරි ඒ නිසා ඔයා මේක දැනගන්න ඕන මේ මොකද්ද මේ කියන්නේ කියලා. ඒක එකක්. ඒ කියන්නේ මොකද්ද පළවෙනි කාරණාව? පළවෙනි කාරණාව තමයි අදහස. ඒ කියන්නේ අයිඩියා එක. අයිඩියා එක ඔයා ගාව තියෙන්න ඕන. අයිඩියා එක ඔයා ගාව නැත්නම් ඔයාට මේ සම්බන්ධව අහන කිසිම ප්‍රශ්නයක් කරගන්න බෑ. දැන් ඉන්ඩක්ටිව් සෙට් කියලා දෙන්නේ නැහැනේ ගාන. ගාන මොකක් හරි ගානක් දෙනවා. ගානට ඉන්ඩක්ටිව් සෙට් කියලා එකක් සම්බන්ධ වෙනවා කියලාවත් අඩු ගාන දැනගන්න. අඩු ගාන මෙහෙම එකක් තියෙනවා කියලාවත් දැනගන්න ඉබේ. එහෙම වචනයක් තියෙනවා කියලා දැනගත්තත් බෑ. ඒ වචනේ ලාවට හරි තේරුම දැනගන්නත් ඕන. ඒ නිසා පළවෙනිම කාරණාව තමයි ඒ අයිඩියා එක දැනගන්න එක. ඒ කියන්නේ අයිඩියා එක තමයි මම මේ කිව්වේ. අඩු ගානේ ලාවට මේ මට්ටමට හරි දැනගන්න ඕන මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ තමයි ඊළඟ එක මෙයාගේ ඩෙෆිනිෂන් එකක් තියෙනවනේ. දැන් මම මේ කිව්වේ ඩෙෆිනිෂන් එක තමයි. හැබැයි මම කිව්වේ මගේ වචනෙන්නේ කිව්වේ. මගේ වචනෙන් තමයි ඩෙෆිනිෂන් එක කිව්වේ. හැබැයි ඩෙෆිනිෂන් එක හරි ලස්සනට තියෙනවා chapter එකේ 11 වෙනි පිටුවේ a set a subset of r කිය එයා ඒක ගණිතයට අදාළව වචන දාලා ලස්සනට ලියලා තියෙනවා. ඒක තමයි ඇත්තට මේක ඩෙෆිනිෂන් එක. එතකොට ඒ ඩෙෆිනිෂන් එක අහනවා ඔයාගෙන් සමහර වෙලාවට පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් A ට ගොඩක් වෙලාවට අහන්න පුළුවන් ඩිෆයින් කරන්න කියලා ඉන්ඩක්ටිව් සෙට් කියන්නේ මොකක්ද කියලා. අන්න එහෙම ඩිෆයින් කරන්න කියලා ඇහුවොත් ඉන්ඩක්ටිව් සෙට් කියන්නේ මොකක්ද කියලා ඔයාට සිද්ධ වෙනවා ඒ ඩෙෆිනිෂන් එක ලියන්න. ඒ ඩෙෆිනිෂන් එක ලියන්න. ඒ කියන්නේ මෙයාගේ ඩෙෆිනිෂන් එක ලියන්න. එතකොට එතනට ඔයා අදහස දැනගෙන හිටියා කියන එකම ප්‍රමාණවත් නැහැ. ඇයි ඔයා මේ වචන දන්නේ නැහනේ. දැන් මෙතන කියනවා a set a subset of r is said to be ඔන්නෝම කියනවා. එතකොට ඔයාට මේ වචන ටික ගැන අවබෝධයක් නැත්නම් ඒ කියන්නේ වාක්‍ය ටික එහෙම ලියා ගන්න බැරි නම් එතකොට ඔයාගේ ඩෙෆිනිෂන් එක සාර්ථක නැහැනේ වැරදීනේ. එතකොට ඔයාලා ඩෙෆිනිෂන් එකට හම්බ වෙනවා කියලා හිතන ලකුණු 10ක්. අන්නේ ලකුණු 10 නැහැ. ඒකත් ඒ නිසා තමයි මේ ඩෙෆිනිෂන් එක ඔයා බලා ගන්න ඕන කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ඩෙෆිනිෂන් එක ගැන, ඒ කියන්නේ මේක ලියන්න අවබෝධයක් තියා ගන්න ඕන කියලා කියන්නේ. අන්න ඒකට ඔයාට සිද්ධ වෙනවා මේක පොඩ්ඩක් කටපාඩම් කරගන්න. ඒ කියන්නේ මේ ඩෙෆිනිෂන් එක කටපාඩම් කරගන්න. කටපාඩම් කරන්න කියලා කියන්න හේතුව මෙහෙම ඇහුවාම ලියන්න. ඒ කියන්නේ ඩෙෆිනිෂන් එක මොකක්ද කියලා ඇහුවාම ලියා ගන්න ඔයාට සිද්ධ වෙනවා මේක කටපාඩම් කරගන්න. ඒක කටපාඩම් කරන්න කියන්නේ මේක ඇහුවාම ලියන්න. අයිඩියා එක දැනගන්න කියලා කියන්නේ ගානකට ඇප්ලයි කරන්න. එහෙනම් ඔන්න ඔය කියන concept එක. පළවෙනි එක තමයි definition එකේ පළවෙනි එක තමයි definition එකේ idea එක. මෙන්න මේ idea එක. ඒ කියන්නේ inductive set එකක් කියන්නේ මොකක්ද? මෙන්න මෙහෙම ඔයාට ඇඳලා විස්තර කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔයා මේක ගැන යම්කිසි දැනුමක් තියෙනවා. ඒ කියන්නේ මේ සම්බන්ධව ප්‍රශ්නයක් අහම මාට උත්තර දෙන්න පුළුවන්. එහෙනම් ඔයා idea එක දන්නවා. idea එක දන්නවා. හැබැයි idea එක දැනගත්තට විතරක් වැඩක් නැහැ. මං කිව්වා paper එකේ සමහර වෙලාවට හැමතිස්සෙම නැහැ. සමහර වෙලාවට ඔයාගෙන් මේ definition එක ලියන්න කියලා අහනවා. එතකොට අයිඩියා එක තිබ්බට ඔයා අයිඩියා එක දැනගත්තට ඔයාට ඒක හරියට ලියා ගන්න බැරි නෑ. ඒ කියන්නේ ඔයා හිතන වචන ටික ලියලා, කියන්නේ හිතන වචන ටිකත් එක්ක හදන ගලපන වාක්‍ය ඔයාට ලියා ගන්න බැරි නම්. ඒ කියන්නේ ඔයාට ඔයා බලාපොරොත්තු වෙන ලකුණු ප්‍රමාණය නෑ. සමහරවිට ඔයා දන්නවා ඩෙෆිනිෂන් එකක් කියන්නේ මොකක්ද කියන එක ඔයා දන්නවා. හැබැයි දැනගත්තට ඔයා මේක ලියලා නෑනේ හරියට. එහෙනම් ඔයාට මේ ලකුණු ගන්න නෑ. අන්න ඒකයි කියන්නේ මේක පාඩම් කරගන්න කියන්නේ. හරිද? පාඩම් කරගන්න කියන්නේ අන්න ඒකයි. ඒ නිසා ඔන්න ඔය දෙකම තියෙන්න ඕන. පළවෙනි එක තමයි එක වචන එක. ඒ කියන්නේ මම මෙතනින් එහාට මේ 1 2 3 කියලා දෙන වචන ටිකේ අයිඩියා එක දැනගන්නත් ඕන.
idea එකට අමතරව ඒක definition එක කටපාඩමේ. ඒ කියන්නේ යම්කිසි මතකයක් තියෙන්න ඕන. කටපාඩම කියන්නේ අර ඉතිහාසය පාඩම් කරනවා වගේ කියන එක නෙමෙයි. ඒක වෙන ටෙක්නික් එකක් භාවිතා කරලා ලියලා හරි ඔයා මතක තියාගන්න ඕන. ඒක තමයි ක්‍රම දෙක. ඒ නිසා මෙන්න මේ ක්‍රම දෙක මාර වැදගත්. ඒ කියන්නේ මම මේ කතා කරපු මෙන්න මේ දෙක. දැන් මේ දෙක ගැන මම කිව්වා ඒ දෙක මාර වැදගත්. හරිද? හරි. එහෙනම් මම පළවෙනි වචනේ ගැන කිව්වා. ඔන්න ඉන්ඩක්ටිව් සෙට් කියන වචනේ ගැන කිව්වා. හරි. එහෙනම් ඊළඟ වචනේ කියන්නේ මම chapter එක අධ්‍යයනය කරලා හොයාගත්ත ඊළඟ වචනේ. දැන් මම මේක මකන්නම්. දැන් ඔයාලට මම ලාවට මේකේ සාරාංශය කිව්වා. ඔයා මේක ඕන නෝට් එකක් දාගන්න. මේක මීට වඩා ගැඹුරට විශ්ලේෂණය කරලා තියෙනවා chapter එකේ. ඒකත් බලන්න. දැන් තමයි මේක මකන්නම්. ඉන්ඩක්ටිව් සෙට් එක නුඹට තියෙනවා. හරි. ඊට පස්සේ දෙවැනි එක විදිහට දැන් මේ වගේ දෙවැනි එක විදිහට මම දැක්ක තමයි රැෂනල් නම්බර්ස් කියන එක. රැෂනල් නම්බර්ස්. දැන් රැෂනල් නම්බර්ස් කියන එකලත් මෙන්න මම අර සාකච්ඡා කරා වගේ කතන්දරයක් තියෙනවා. ඒක ඔයාට chapter එක දිහා බැලුවොත් ඔයාට බලන්න පුළුවන් නම්බර් වල සම්පූර්ණ කතන්දරේ තියෙනවා. මොන වගේ එකක්ද රැෂනල් නම්බර් කියන්නේ? ඒ කියන්නේ රැෂනල් නම්බර් එකක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕන සිද්ධිය කියලා කියනවා. එතකොට දැන් රැෂනල් නම්බර් එකක් වෙන්නත් මේ වගේ දැන් මෙතනත් මම තියරි එකක් පැහැදිලි කරානේ. මේක මම පැහැදිලි කරේයි. පළවෙනි කතන්දරේ විදිහට මම පැහැදිලි කරේ ඔයාට අවබෝධයක් ගන්න. දැන් මම නැත්තම් මේ වචන දෙක නිකන් දැන් මම කියනවා අයිඩියා එක දැනගන්නත් ඕනලු, ඩිෆිනිෂන් එක පාඩම් කරන්නත් ඕනලු මේක ලියන්න. දැන් මේක මම මෙහෙම කිව්වට ඇයි මම මෙහෙම කියන්නේ කියලා ඔයාට තේරෙන්නේ නැහනේ. ඒකයි පළවෙනි එක විදිහට මම කරලා පෙන්නුවේ මෙන්න මේම රූප සටහනක් ඇදලා මොකද්ද කතන්දරය කියලා කිව්වේ. රැෂනල් නම්බර්ස් කියන එකේ තියරි එක. තියරි එක 18 වෙනි පිටුවේ තියෙනවා ඩෙෆිනිෂන් එක. අන්නේ ඩෙෆිනිෂන් එකෙත් ඔයා මෙන්න මේ concept දෙකට බලන්න ඕනේ. පළවෙනි එක තමයි idea එක. රැෂනල් නම්බර් එකක් කියන්නේ මොකද්ද? රැෂනල් නම්බර් එකක් කියන්නේ මොකද්ද කියන්නේ සරල idea එක. සරල idea එක ඔයා බලන්න ඕනේ. අන්න එහෙම බලන්න ඕන. ඊට පස්සේ ඔයා බලන්න ඕන ඒකේ ඩෙෆිනිෂන් එක. ඩෙෆිනිෂන් එක 18 වෙනි පිටුවේ තියෙනවා. ඔයා ඒක බලලා ඒක අර වගේම මතක තියාගන්න ඕන. ඒ කියන්නේ ඔයාගෙන් ඇහුවොත් ලියන්න පුළුවන් වෙන්න ඔයාගේ මතකේ තියෙන්න ඕන. හරිම වචනෙන් ඔයාට ලියන්න පුළුවන් වෙන්න ඕන. අන්න ඒ නිසා මෙන්න දෙවනි වචනේ රැෂනල් නම්බර්ස්. මේකෙන් පේපර් එකේ ප්‍රශ්න අහලා තියෙනවා. අහපු ප්‍රශ්නයක් විදිහට ඕනනම් √2 is not a rational numbers. ඒ කියන්නේ වර්ගමූල දෙක කියන එක නා රැෂනල් නම්බර් එකක් නෙමෙයි කියලා පෙන්වන්න කියලා ගානේ ඔයාලට කියනවා. අන්න එතකොට රැෂනල් නම්බර් එකක් කියලා නෙමෙයි කියලා පෙන්වන්න කරන විදිහ තියෙනවනේ. අන්නේ කරන විදිහ ඔයාට තේරෙන්නේ නැහැ. අර මම කියපු විදිහට මේ ඩිෆිනිෂන් එක බැලුවේ නැත්තම්, අයිඩියා එක ඔළුවේ නැත්තම් මේ ගාන ඔයාට හදන්න බෑ. එතකොට මේ ගාන හදන්න නම් ඔයාගාව මොකද තියෙන්න ඕනේ? ඔයාගාව තියෙන්න ඕන ඒකේ අයිඩියා එක සහ ඒකේ ඩිෆිනිෂන් එක ඔයාගාව තියෙන්න ඕන. අන්න ඒ නිසා අර පළවෙනි ගාන විස්තර කරපු විදිහට අයිඩියා එකයි ඩෙෆිනිෂන් එකයි ඔයා බලලා ඔයාට පුළුවන් අභ්‍යාසය කරන්න. එතකොට ඔයාට ඒක තේරෙනවා. හරි. ඊට පස්සේ වචනේ තමයි මේ ඊට පස්සේ කතා කරන ටික තමයි ඇත්තටම මේ ගොඩක්ම ප්‍රශ්න වලට එන්නේ. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් පළවෙනි ප්‍රශ්නය ගොඩාක් වෙලාවට නිර්මාණය කරන්නේ මෙන්න මේ ඊළඟට හදන ප්‍රශ්න ටිකත් එක්ක තමයි. ඊළඟට හදන ප්‍රශ්න කියන්නේ ඊළඟට හදන මම දෙන්න වචන ටිකත් එක්ක. හරි. ඊළඟට මම ගන්නම් අපර් බවුල්. හරිම වැදගත් අපර් බවුල්. අපර් බවුල් කියන වචනය මාර වැදගත්. මේක ඇවිල්ලා පේපර් එකේ සමහර ගොඩක් වෙලාවට අහනවා. පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් ඊට ගොඩක් වෙලාවට අහනවා. ඒ නිසා දැන් අපර් බවුල් ගත්තත් මේ කියපු කතන්දර ටිකම තමයි ඔයාලට කරන්න තියෙන්නේ. ඒකෙත් තියෙන්නේ අයිඩියා එක තේරුම් ගන්න සහ ඩෙෆිනිෂන් එක ඔයා මතක තියාගන්න. එහෙම ඔයාලට කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ මේ කියපු concept දෙක ඔයාගේ ඔළුවේ තියෙනවා නම් අපර් බවුල් සම්බන්ධ වෙන ප්‍රශ්නේ ඔයාලට කරගන්න පුළුවන්. හැබැයි මේ කියන දේවල් ලාවට කරන්න එපා. ඒ කියන්නේ ෂේප් වෙන්න කරන්න එපා. දැන් මේක චිත්‍රපටියක් බලලා වීඩියෝ එක ඉවරයි කිව්වට වැඩක් නැහැ. දැන් මොකද අයිඩියා එක ඔළුවට ගන්න කියලා කියනවා. ඔයත් ඒක දන්නවා. ඩිෆිනිෂන් එක පාඩම් කරන්න කියලා කියනවා. ඔයත් ඒක දන්නවා. හැබැයි ඔයා බාගෙට නම් ඩිෆිනිෂන් එක පාඩම් කරලා තියෙන්නේ සහ අයිඩියා එක අරන් තියෙන්නේ ජීවිතේටවත් ප්‍රශ්නේ කරන්න නම් බෑ. හරි ඒකයි මෙච්චරම කියන්නේ. ඒ කියන්නේ මේ වචනයට තේරුම තියෙනවනේ මොකද්ද කියලා. ඒකේ අයිඩියා එක ඇත්තටම දැනගන්න ඕන ඔයා. ඒකයි කියන්නේ. හරි. ඊට පස්සේ අපර් බවුන් සෙට් වෙනවා මේ පිටු අංක 20. පළවෙනි chapter එකේ පිටු අංක 20 අපර් බවුන් ගැන විස්තරයක් තියෙනවා. හරි මම මේක පොඩ්ඩක් මකන්නම්. මේ ටික පොඩ්ඩක් මකන්නම්.
හරි. තුන්වෙනි එක තමයි තුන්වෙනි වචනේ. තුන්වෙනි කීවර්ඩ් එක විදිහට වගේ මම ගන්නෙ upper bound. හරි. මම නිකමට upper bound එකේ තේරුම කියන්නම්කො මොන වගේ එකක්ද කියලා. upper bound එකේ කියනවා මෙන්න මෙහෙම කතාවක්. S be an unending subset of R. මොකක්ද S කියලා කියන්නේ? හරි. මෙන්න මේක තමයි තාත්වික සංඛ්‍යා පද්ධතිය. R කියලා ගන්න. S be an unending subset of R කියන්නේ S කියන කෙනා තාත්වික සංඛ්‍යා පද්ධතිය උපකුලකේ. ඔන්න මෙයා තමයි S කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ එයා කියනවා a real number u is said to be an upper bound of S. u කියන කෙනා S කියන set එකේ upper bound එකක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? if S කියන කෙනා less than or equal u for all S belongs to S. මේ chapter එකේ වාට simple S එක ගැන තියෙන්නේ. දැන් simple දැන් මේ ගන්නේ non empty subset එකක් කියන්න S එක. එතකොට මේ ගන්නේ element එකක් කියන්න S එක. මේ දෙන්න පැටර්න් හින්දා මම මෙයාව අයින් කරලා මෙතන x කියලා කෙනෙක් දාගන්නම්. මෙයාවත් අයින් කරලා x කියලා කෙනෙක් දාගන්නම්. නැත්තම් මෙතන දාන s එකයි මෙයා යවලට පැටලෙනවා. මොකද මුලින් ඉගෙන ගන්න. එතකොට ඒක පැටලෙන නිසා මම මෙතනට x කියලා දාගන්නවා. මෙතනින් කියන්නේ upper bound එක u කියන කෙනා upper bound එකක් නම් s කියන non empty subset එකේ වාට කියනවා s කියන කෙනා u කියන කෙනා upper bound එකක් වෙන්න නම් මෙන්න මේක වෙන්න ඕන. ඔන්න ඕක වෙන්න ඕන. මේකේ තේරුම මොකද්ද? x කියලා කෙනෙක් ගන්නවා එයා ඉන්නවා මෙයා ඇතුලේ x is less than or equal u. ඒ කියන්නේ upper bound එක හැමතිස්සෙම විශාලයි හෝ සමානයි වෙන්න ඕන අර ගන්න එලිමන්ට් එකට වඩා කියන එක තමයි මේකේ තේරුම. එතකොට මේක දැන් මේ කියපු සීමාවටවත් දැනගන්න ඕන. හරිද? ඒක දැනගන්න කියලා කියන්නේ ගානක් දෙද්දී කියන්නේ ගානක් දෙද්දී වාට කියන්නේ upper bound එකක් ගැන කියලා දෙන්නේ. එහෙම දෙන්නේ නැහැ. ගානක් දෙනවා නිකන් මොකක් හරි මෙන්න මෙහෙම ගානක් දෙනවා. දැන් හදන්න කියලා කියනවා. ගාන කියන්නේ ප්‍රූෆ්මන්ට් නේ ඔක්කොම තියෙන්නේ. ඒතොර මේවා ඔක්කොම ප්‍රූෆ් තියෙන්නේ. ප්‍රූෆ් තියෙද්දි ඔයා මේ තියරි පාවිච්චි කරන්න ඕන. මේක පාවිච්චි කරන්න ඕන. තව ඉන්ඩක්ටිව් සෙට් නම් මොනවා හරි ඒවා පාවිච්චි කරන්න ඕන. අර කියලා දෙන ඉස්සරහට කියලා දෙන වචන ඔක්කොම ටික පාවිච්චි කරලා තමයි ඒ ගාන හදන්නේ. ඔයාට කියන්නේ නැහැ මොන වචනේද පාවිච්චි කරන්න කියලා. එහෙම කියන්නේ නැහැ. එතකොට ඔයා දැනගන්න ඕන පාවිච්චි කරන වචනය, ඒ කියන්නේ පාවිච්චි වචනේ කියන වචනේ මොකක්ද කියලා දැනගන්න ගාන කියන්නේ ගාන දිහා බලලා සූක්ෂමව තෝරගන්න පුළුවන් මොන වගේ පැත්තක්ද මේ ගානේ හදන්නේ කියලා. يعني මොන වගේ පැත්තක්ද ගානේ ආවරණය වෙන්නේ කියලා කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් ඔයාට ගානක් දුන්නොත් upper bound එක ගැන ඔයා දන්නේ නැත්නම්, ඒ කියන්නේ ඒ වචනේ ගැන දන්නේ නැත්නම් ඒ ගානට upper bound එක apply කරන්න බෑනේ. ඒ කියන්නේ upper bound කියන theory කොටස apply කරන්න බෑ. ඒ කියන්නේ ඒක apply කරන්න බැරි නම් ඔයාට ගානේ පල්ලෙහාට යන්නත් බෑනේ. ඒ කියන්නේ ගාන හදන්න බෑ. ඒ නිසා මේ හැම වචනෙම ඕන, හැම වචනෙම සම්බන්ධ. ඒකත් දැන් මේ වචන දැනගන්න ඕන කියන්නේ කොහොමද? වචනේ අර කලින් කිව්වා වගේ අයිඩියා එක දැනගන්න ඕන. අයිඩියා එක දැනගන්න ඕන. අයිඩියා එක දැනගන්න කියලා කියන්නේ මම මේ කිව්වා වගේ. දැන් මම මේ කිව්වේ නිකන් ලාවට මම chapter එක දිහා බලන්න තු මම නිකන් තාත්වික සංඛ්‍යා පද්ධතිය ඇඳලා එයා ඇතුළේ ඉන්න කෙනෙක් S කියලා ඇඳලා මෙහෙම එකක් chapter එකේ නෑනේ ඔයාලට. දැන් මම මේක මගේ වචනෙන් මම මේ කිව්වා. අන්න එහෙම අයිඩියා එකක් ඔයා ගාව තියෙන්න ඕන. එහෙම අයිඩියා එකක් තිබ්බේ නැත්නම් ඔයාට ගානකට ඇප්ලයි කරන්න බෑ. ඒ නිසා අඩු ගාන එහෙම අයිඩියා එකක් තියාගන්න, ඒක හරි වැදගත් ගානකට හදන්න. ඊට පස්සේ තමයි මොකද්ද ඩිෆිනිෂන් එක ගැන කියන්නේ. ඩිෆිනිෂන් එක කියලා කියන්නේ ඒ අයිඩියා එක තමයි. අයිඩියා එකම තමයි ඩිෆිනිෂන් කියලා කියන්නේ. මෙතනදී මම අයිඩියා සහ ඩිෆිනිෂන් කියලා දෙකක් අරන් තියෙන්නේ. අයිඩියා එක දැනගන්න, අයිඩියා එක දැනගත්තේ නැත්නම් ගානකට ඇප්ලයි කරන්න බෑ. ඩිෆිනිෂන් එක දැනගත්තේ නැත්නම් ඔයාගෙන් ඩිෆිනිෂන් එක ලියන්න කියලා ආවොත් ඔයාට ලියන්න බැරි වෙනවා. දැන් මේ අයිඩියා එකම ඔයාට ගලපලා හරිම වචනේ ලියන්න පුළුවන් නම් මෙයාට ලොකු බරක් දෙන්න ඕනේ නැහැ. මේක concept දෙකක් විදියට මම ගෙනිච්චට මෙයාට බරක් දෙන්න ඕනේ නැහැ. ඔයා මේ අයිඩියා එකම ලස්සනට ඔයාට ගලපලා ලියන්න පුළුවන් නම්. හැබැයි ඔයා දන්න දේ ඔයාට ලියා ගන්න බැරි වුණොත් පේපර් එකේ බලන කෙනා දන්නේ නැහැ ඔයා දන්නවද කියලා. එහෙනම් ඔයා මොකක් හරි ගලපලා ලියලා වගේ කතන්දරයක් තියෙන්නේ. ඒ නිසා තමයි මම chapter එකේ තියෙන එක ලාවට කටපාඩමේ ලාවට මතක තියාගන්න කියන්නේ. එහෙම වුණොත් ඒ කියන්නේ ඒක ලියලා මතක තියාගන්න කියන්නේ. එහෙම වුණොත් ඔයාට පුළුවන් මේ අර අහන definition එක ලියන්න ආවොත් how to define හරි මාක් හරි දාලා ආවොත් ඔයාට ඒක ලියන්න පුළුවන්. හරි. එහෙනම් මේ ඊළඟට upper bound කියන එකේ තේරුම කිව්වා. upper bound කියන එක ඔයාට මේ විදිහට idea එක definition එක බලා ගන්න. එතකොට upper bound සම්බන්ධ ප්‍රශ්නයකට ඔයාලට උත්තර ලියන්න පුළුවන්. දැන් ඔයාලා බලන්නේ මොනවද මේ upper bound සම්බන්ධ ප්‍රශ්න, මේ inductive set සම්බන්ධ ප්‍රශ්න, මේ ප්‍රශ්න වගේක් කියනවා මේ දන්නේ මේ මොනවද කියන්නේ කියලා. හරි දැන් ඊළඟට ප්‍රශ්නයක් කරන්න නම් එතකොට තේරෙන්නේ මොන වගේ ප්‍රශ්නද ඉබහට එන්නේ කියලා. හරිද?
හිතන්නකො ප්‍රශ්නයක් දෙනවා කියලා. ප්‍රශ්නේ chat එකේ දෙන ප්‍රශ්නේ වුණත් ඔයාලට ලියන්න කටපාඩම් කරන්න බෑනේ ප්‍රශ්නෙම. ප්‍රශ්නෙම කටපාඩම් කරන්න බෑනේ. ඒතර ප්‍රශ්නෙට මොකක් හරි සූක්ෂමව ලියන්න පුළුවන් ටෙක්නික් එකක් ඔයා ගාව තියෙන්න ඕන. අන්න එහෙම කියන්නේ ප්‍රශ්න ගැන 100% අවබෝධයක් නැති වුණත් ප්‍රශ්නේ ගැට ගහ ගන්න පුළුවන් අවශ්‍ය දැනුමක් ඔයා ගාව තියෙන්න ඕනනේ. ඒකයි මම කියන්නේ. ඒකට මම හදාගත්ත මෙතඩ් එකක් තමයි මම මේ කියන්නේ. දැන් මේක තව කෙනෙක් කියනවා නම් වෙන විදියක් වෙන්න කියන්නේ. දැන් තව කෙනෙක්ට වෙන විදියකට මේක කියන්න පුළුවන්. ඒක එයා හදාගත්ත විදිය. එතකොට මේ විදිහටත් මම ප්‍රශ්නයක් කරලා තියෙනවා මට සාර්ථක වුණා. මම ඒ නිසා මම ඒක දැන් තව කෙනෙක්ට කියනවා ඒක එහෙම කරන්න කියලා. හරි. ඊට පස්සේ දැන් තුන්වෙනි වචනේ ගැන මම කිව්වා. තුන්වෙනි වචනේ පැහැදිලි කරා. තුන්වෙනි වචනේත් වෙන්න ඕනේ මොකක්ද කියලා කිව්වා. අයිඩියා එක දැනගන්න කිව්වා. ඩෙෆිනිෂන් එක පාඩම් කරගන්න කිව්වා ආදි ලියන්න. එතකොට ඒ අර කියපු කතන්දරම තමයි මෙයාටත් තියෙන්නේ. එතකොට හතරවෙනි වචනේ ඉඳන් ගත්තත් පල්ලහැට මේ කියන concept එකම තමයි යන්නේ. හරි. එහෙනම් තුන්වෙනි එක කොටස හරි. තුන්වෙනි මේ අංකේ දාලා ගත්ත වචනේ හරි. හරි. ඊට පස්සේ ඊළඟට තියෙනවා මේ ඊළඟ වචනේ. ඊළඟ වචනේ තමයි ඔය අපර් බවුන්ඩ් එකත් එක්කම යන ඊළඟ වචනේ. දැන් අපර් බවුන්ඩ් එක ගැන කතා කරා මම. අපර් බවුන්ඩ් එක ඕන ඊළඟ වචනේ තේරුම් ගන්න. එතකොට අපර් බවුන්ඩ් එක බැරුව ඊළඟ වචනේ කොහොමත් බෑ. ඒකයි අපර් බවුන්ඩ් එක කලින්මම කියලා ඊළඟ වචනේ ඊට පස්සේ කියන්නේ. හරි. ඊට පස්සේ වචනේ තමයි සුප්‍රීමම් කියන එක. සුප්‍රීමම් කියලා වචනයක් තියෙනවා. සුප්‍රීමම් කියලා කියන්නේ සුප්‍රීමම් කියන එකේ තේරුම තමයි the least of upper bound කියන එක. the least of upper bound කියන එක තමයි සුප්‍රීමම් කියන වචනේ තේරුම. ඒතකොට upper bound කියන්නේ මොකක්ද කියන එක මම ඔයාලට කිව්වා. ඒතකොට upper bound කියන එක ගැන මම ඔයාලට කිව්වා. ඒතකොට upper bound කියන එක්කෙනා එක්ක සම්බන්ධ වෙන ඊළඟ වචනේ තමයි සුප්‍රීමම්. අපර් බවුන්ඩ් කියන එකේ අඩුම අපර් බවුන්ඩ් එක තමයි සුප්‍රීමම් කියලා කියන්නේ. හරි. එතකොට සුප්‍රීමම් කියන වචනයට ඒ කියන්නේ වාගෙන් ඩිෆයින් කරන්න කියලා ලැබුවොත් ගොඩක් වෙලාවට මෙහෙමයි. ඒ කතාව මට දැන් මතක් වුණේ. ඔයාගෙන් ගොඩක් වෙලාවට අහන්නේ පේපර් එකේ ප්‍රශ්නේ සුප්‍රීමම් ඩිෆයින් කරන්න තමයි අහන්නේ. ඒ කියන්නේ වාගෙන් අහන්නේ රෝම ඉලක්කම් එකේ හිතන්නකො ඒ කියලා වාගෙන් අහන්නේ ඩිෆයින් කරන්න සුප්‍රීමම් එක. අපර් බවුන්ඩ් එක ඩිෆයින් කරන්න අහනවට වඩා වාගෙන් අහන්නේ සුප්‍රීමම් එක ඩිෆයින් කරන්න. එතකොට ඔයා කරන්න ඕනේ අපර් බවුන්ඩ් කියන එකේ තේරුමත් ලියන්න ඕන. දැන් අපර් බවුන්ඩ් කියන්නේ මොකක්ද කියලා මම කලින් එකේ කිව්වා. එතකොට ඒකේ ඩෙෆිනිෂන් එකත් ඔයා ලියලා ඊට පස්සේ යටින් ලියන්න ඕන මේ කතාව. the least of upper bound is a supremum කියලා. එහෙම කිව්වොත් තමයි ඔයාගේ උත්තරේට සම්පූර්ණ වෙන්නේ. දැන් ඔයා කෙලින්ම the least of upper bound කියලා කිව්වට බලන කෙනා ඔයාගේ upper bound කියන එකේ තේරුම. ඒ කියන්නේ මේ සම්බන්ධ ඔයාගේ තියෙන දැනුම පරීක්ෂා කරන්න විදියක් නැහැනේ. අයි ඔයා මේක ගැන ලියලා නැහැනේ. එතකොට මේකත් කීවර්ඩ් එකක්නේ. මේකත් ඔයාට සිලබස් එකේ තියෙන වචනයක්. මේ කියන්නේ ප්‍රධාන වචනයක්. එතකොට මේකේ තේරුම ඔයා දන්නේ නැතුව the least of upper bound කියලා කිව්වා කියලා සුප්‍රීමම් කියන එකේ තේරුම වෙන්නේ නැහැ. සුප්‍රීමම් කියලා කියන the least of upper bound තමයි. හැබැයි ඒකෙදි upper bound කියන්නේ මොකක්ද කියන කතාවත් ඔයා කියන්න ඕනේ. එහෙනම් upper bound කියන එක කියලා ඊට පස්සේ ස්ටෙප් එක විදිහට මෙයාව කියන්න ඕන ඔයා පේපර් එකේ. එහෙම කිව්වොත් තමයි සුප්‍රීමම් කියන එකේ හරිම තේරුම වෙන්නේ. එතකොට තමයි එයාට දෙන ලකුණු 10 හෝ කීය හෝ 15 හෝ කීය හෝ හම්බෙන්නේ. ලකුණු 15 නම් දීලා නැහැ මෙච්චර කාලෙ ගන්න. මේ මෙතනින් එහාට දෙනවද දන්නේ ලකුණු 15ක් දීලා නැහැ. ගොඩක් වෙලාවට 5 හරි 10 හරි තමයි දෙන්නේ. ඔය කියන ලකුණු ගන්න නම් ඔයාට සිද්ධ වෙනවා අර විදියට හරි විදියට ලියන්න. ඒතකොට මේකේ තියෙන නිකන් මේ රයිටින් ප්‍රැක්ටිස් එකක් වගේ එකක් තියෙනවා. ඒ කියන්නේ වා සූක්ෂම වෙන්න ඕන ප්‍රශ්නේ අහන විදිහට අහන ප්‍රශ්නයට අදාළව හරිම උත්තරේ ලියන්න. එන ඔයා ගාව දැනුමක් තියෙන්න ඕන. වා සූක්ෂම වෙලා තියෙන්න ඕන අහන ප්‍රශ්නෙට උත්තරේ ලියන්න. ඒකයි. ඒ කියන්නේ අර මුකුත්ම නොකර එකපාරට විභාගයට කිට්ටු කරලා මාසයක් වගේ අරගෙන නම් කරන්න බෑ. ඒකයි මේක අර මුල ඉඳන්ම මේ concept එක කියන්නේ. එතකොට ඔයාලට මේ concept එකට practice වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ තුන්වෙනි වචනේ ඔයාලට කිව්වා. sorry හතරවෙනි මේක හතරයි. හතරවෙනි වචනේ කිව්වා. පස්වෙනි වචනේ විදිහට මම දැක්ක වචනේ තමයි lower bound. lower bound. දැන් lower bound කියන්නේ upper bound වගේ එකක්ම තමයි. ඒතකොට lower bound ගැන ඔයාලට පැහැදිලි කරලා තියෙනවා මෙතන මේ 20 පිටුවෙම පැහැදිලි කරලා තියෙනවා. lower bound කියන්නේ මොකක්ද කියලා. එතකොට ඒක ඔයා බලන්න. lower bound කියලා කියන්නේ an element L belongs to R is said to be an lower bound of S මේ කතන්දරයක් කියනවා. අර වගේම කියනවා. lower bound කියලා L කියලා කෙනෙක් lower bound කියලා කියන්නේ කියලා L කියන කෙනා දැන් හිතන්නකො lower bound එකක් කියලා. L කියන කෙනා lower bound එකක් නම් L කියන කෙනාට මෙන්න මෙහෙම සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. L is less than or equal x
for all x belongs to s ඔන්න ඔහොම එකක් තියෙනවා. මේවට බය වෙන්න එපා. ඒ කියන්නේ මේව ඇවිල්ලා මේ කියන්නේ ලියලා තියෙන්නේ l is less than or equal x. ඒ කියන්නේ l කියන කෙනා කුඩයි හෝ සමානයි x ට. ඔය x කියලා කියන්නේ මේ තාත්වික සංඛ්‍යා පද්ධතියේ s කියලා උපකුලකයක් මම කොහොනේ ගන්නවා කියලා. ඔන්න ඔය s ඇතුළේ ඉන්න කෙනා තමයි මේ x කියලා කියන්නේ. දැන් මෙතන ගානේ කියනවනේ x is less than or equal x. ඒ කියන්නේ x කියන කෙනා එලිමන්ට් එකක් වෙනවා කාගේද? මේ s ගේ. එතකොට s ගේ එලිමන්ට් එකක් නම් x ඉන්න ඕනේ කවුරු ඇතුළේද? මෙයා ඇතුළේ. ඔන්න ඔය කතාව තමයි කියන්නේ. හැබැයි x කියන එක්කෙනා ලෝ බවුන්ඩ් එක අතර සම්බන්ධ තමයි මේ තියෙන්නේ. එතකොට ඔයාලා ගානකට ඇප්ලයි කරද්දී ගානේ ඔයා l කියන කෙනා ලෝ බවුන්ඩ් එකක් කියලා ගත්තොත් l කියන කෙනයි අර නොදන්න පදයයි. ඒ කියන්නේ x කියන කෙනා අතර සම්බන්ධව මේ තියෙන්නේ. එතකොට මේක මෙහෙම කිව්වට මේක එන්නේ ගානකට. ගානකට එන්නේ ඔයාට කියන්නේ නැහැ ලෝ බවුන්ඩ් එකද මොකද්ද කතන්දර නැහැ. ඔයාට ගානක් දෙනවා. ඔයාට ගානක් දෙනවා මොකක් හරි මෙහෙම කරලා දෙනවා. ඒ දුන්නාම ඒ ගාන හදන්න ඔයාට ලෝ බවුන්ඩ් එක පාවිච්චි කරනවද නැද්ද කියන එක ඔයා ගාව තමයි තියෙන්නේ. හැබැයි ලෝ බවුන්ඩ් එක පාවිච්චි කරන්න ඕන තැනට ඔයා ලෝ බවුන්ඩ් එක පාවිච්චි කරන්න ඕන. ඒකට අපර් බවුන්ඩ් දාලා හරියන්නේ නැහැ නේ. එතකොට ඒක පාවිච්චි කරන්න ඕන තැනට ඒක දාන්නත් ඕන. ඉස්සල්ලා වාට තේරෙන්න ඕන ඒක. ඒ ගානට මම ලෝ බවුන්ඩ් එක තමයි දාන්නේ. ඊට පස්සේ වාට තේරෙනවා ලෝ බවුන්ඩ් එක දාන්නේ කොහොමද? එහෙනම් ලෝ බවුන්ඩ් එක කියන්නේ මොකක්ද? ඔන්න ඔය කතන්දර ඔක්කොම ඔළුවේ තියෙනවා. හරි ඒකයි කියන්නේ බොරු කරන්නේ නැතුව මේ වචන ටික බලා ගන්න කියලා. මේවා හරි වැදගත්. එනේ මේවා නැතුව පළවෙනි ප්‍රශ්නේ නම් කරන්න බෑ. වෙන ප්‍රශ්නයක් පුළුවන් මේ පළවෙනි ප්‍රශ්නේ බෑ. හරි ඒ නිසා මේ වචන ටික ඉස්සල්ලා බලන්න. දැන් මම මේ කියන වචන ටික පහක් කිව්වා. ඊට පස්සේ ලෝ බවුන්ඩ් එකෙන් පස්සේ යනවා මේ ඊළඟ වචනේ යනවා 6 වෙනි එක ඉන්ෆිමම් කියලා. ඔය ඉන්ෆිමම් කියලා කියන්නේ ළමයි මේ සුප්‍රීමම් වගේම අනිත් එකක් ඈ. ඒ කියන්නේ සුප්‍රීමම් කියලා කිව්වේ මම මොකද්ද කිව්වේ? the least of upper bound. ඒ කියන්නේ අපර් බවුන්ඩ් එකේ තියෙන අඩුම එක්කෙනාව මම අර්ථ දැක්වුවා සුප්‍රීමම් කියලා. එතකොට ඉන්ෆිමම් කියලා කියන්නේ the greatest of low bound. ඒ කියන්නේ low bound කියන කතන්දරේ වැඩිම කතන්දරේ තමයි වැඩිම එක්කෙනා තමයි මොකද්ද low bound කියලා ඉන්ෆිමම් කියලා කියන්නේ. එහෙනම් ඉන්ෆිමම් අර්ථ දක්වන්න low bound එක ඕන. low bound එක නැතුව ඉන්ෆිමම් අර්ථ දක්වන්න බෑ. එහෙනම් ඉන්ෆිමම් දන්නේ නැතුව low bound low bound එක දන්නේ නැතුව ඉන්ෆිමම් ගැන කියන්නත් බෑ. එහෙනම් ඔයාගෙන් අහුවොත් define කරන්න ඉන්ෆිමම්. define කරන්න කියලා කිව්වොත් ඉන්ෆිමම් කියන එක ඔයා කියන්න ඕන the greatest of low bound කියලා. the greatest of low bound කියලා කියන්න ඕන. හැබැයි the greatest of low bound කියලා විතරක් ප්‍රමාණවත්ද නැහැ. ඇයි මං අරකේ කිව්ව මොකද්ද? the least of upper bound කියන එක supremum කියලා කිව්වට බෑ. ඇයි? the least of upper bound කියන එක supremum තමයි. හැබැයි upper bound කියන එකත් මං කිව්ව මොකද්ද? define කරලා පෙන්නන්න කියලා. එහෙනම් infimum කියලා කියන්නේ the greatest of low bound. එහෙනම් low bound කියන්නේ මොකද්ද කියන එකත් ඔයා කියන්න ඕන. අන්න එහෙම low bound කියන එකත් මොකද්ද කියලා ඔයාට කියා ගන්න පුළුවන් වෙලා මේකත් කියා ගන්න පුළුවන් වුණොත් අන්න ඔයාට infimum කියන එකට ලකුණු හම්බෙනවා. ඒ ලකුණු 10 හෝ කීය හරි හම්බෙනවා. ඒ හම්බෙන්නේ definition එක ලියන්න කියලා ඇහුවොත්. definition එක ලියන්න කියලා ඇහුවොත්. හරිද? definition එක ලියන්නත් ඔයා ඕන අදහස දැනගන්නත් ඕන. අදහස දැනගන්න කියන්නේ අර කලින් කිව්වා වගේ ගානකට ඇප්ලයි කරන්න. ගානකට ඇප්ලයි කරන්න බෑනේ අදහස දන්නේ නැතුව. අදහස තමයි වැදගත්. සමහර වෙලාවට මේක පේපර් එකේ අහන්නත් පුළුවන්, අහන්න නැති වෙන්නත් පුළුවන්. ඇහුවොත් ඔයාගේ හොඳයි. ඔයාට ඒ කියන්නේ ලකුණු 10ක් හම්බෙනවා. හරිද? ඇහුවේ නැත්නම් මොකද වෙන්නේ? ඇහුවේ නැත්නම් හැබැයි ඔයාගෙන් ගානක් අහන්න නැතු වෙන්නේ නැහනේ. දැන් ඔයාට පළවෙනි ප්‍රශ්නයක් දෙනවනේ පේපර් එකේ අනිවාර්යෙන්ම. ඒතර පළවෙනි ප්‍රශ්නෙට අනිවාර්යෙන්ම මේ සම්බන්ධ ප්‍රශ්නයක් එනවමයි. ඒතර ඒ සම්බන්ධ ප්‍රශ්නයක් එනවා කියලා කියන්නේ මේ වගේ නෙදාන්නේ. එහෙනම් මේකේ අදහස මට දැනගන්න වෙනවා. ඩිෆිනිෂන් එක බැරුව ගියත් ඔයාට මේ අදහස දැනගන්න වෙනවා. එහෙනම් අදහස අනිවාර්යෙන්ම වැදගත්. එහෙනම් අයිඩියා කියන කතන්දරය මාර විදිහට වැදගත්. මේක මාර විදිහට වැදගත්. ඩිෆිනිෂන් එක දැනගන්න කියලා කියන්නේ කොහොමත් ඔයාගෙන් ඔය ඩිෆිනිෂන් 15 දැන් මම 12ක් කියලා දෙනවා. ඒ කියන්නේ මෙහෙම පල්ලෙහාට 12ක් යනවා. ඔය 12න් අනිවාර්යෙන් දෙක තුනක් විභාගයට අහනවා. ලියන්න කියලා අහනවා. දෙක තුනක් ඇහුවොත් ලකුණු ඔතන 10ක් 15ක් විතර හම්බෙනවා. ලකුණු 15ක් විතර හම්බෙනවා. හම්බෙන්නේ හැබැයි ඉතින් මේ ලකුණු කියන්නේ පළවෙනි ප්‍රශ්නෙට 100න් හම්බෙන්නේ ලකුණු 100න් 15ක් තමයි හම්බෙන්නේ. ඒතර ඕවත් බෙදලා කරලා එනකොට ඉතින් වැඩක් නැහැ ඉතින්. ඒ වුණාට මේ අවුලක් නැහැ 15ක් කියන්නේ සාමාන්‍ය මේ කියන මැච් එකක් ගහගන්න පුළුවන් ඉතින් ඒක ලකුණු පොඩි ගානක් හරි එකතු වෙනවනේ. ඒතර ඔයාගේ ඒක B එක දෙනකොට ඔයාට ඒක පොඩි අර ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඒ නිසා අයිඩියා එක දැනගන්න එක මාරම වැදගත්. එහෙනම් අයිඩියා එක දැනගන්න මේ විදිහට ඩෙෆිනිෂන් එක ලියන්නවුත් දැනගන්න ඒක හැම වචනෙම තියෙන කියන්නේ පොදු කාරණාවක්. එහෙනම් ඉන්ෆිමම් කියන එක ඔන්න කිව්වා. හරි. ඊට පස්සේ ඉන්ෆිමම් ඉවරයි. හරි ඊළඟ වචනේ යනවා bounded above.
bounded above කියන්නේ 7 වෙනි වචනය. bounded above. හරි. දැන් බලන්න ඊළඟට bounded above කියන්නේ මොකද්ද? දැන් bounded above කියන වචනේ තේරුමත් ඔයාලට දීලා තියෙනවා. ඒ කියන්නේ පේපරේ මම කියන්නේ chapter එකේ පිටු අංක 20. බලන්න පල්ලහැට වෙන්න තියෙනවා bounded above කියන එකේ තේරුම. ඒතර bounded above කියන්නේ මොකද්ද? ඒතර bounded above එකක් කියලා කියන්නේ a non-empty subset of R is said to be an bounded above. ඒ කියන්නේ bounded above එකක් කියලා කියන්න නම් ඒ set එකට මොකද්ද? upper bound එකක් තියෙන්න ඕන. if it has an upper bound කියලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ තේරුම මේක සරල තේරුම මේකයි. bounded above කියලා කියන්න ඒ set එකට upper bound එකක් තියෙන්න ඕන. දැන් bounded above තේරෙන්නේ නැහනේ upper bound එක දන්නද? ඒක තමයි කලින් upper bound එක කියලා දුන්නේ. ඒතර upper bound එකක් තියෙනවා නම් යම් කිසි set එකකට මට කියන්න පුළුවන් ඒ කියන ඒ set එක දැන් හිතන්නකෝ A කියන non-empty subset එකක් තියෙනවා කියලා. ඔය A කියලා කියන්නේ non-empty subset එකක්. එයා හැමතිස්සෙම තාත්වික සංඛ්‍යා පද්ධතියේ ඉන්න කෙනෙක් තමයි. හරි තාත්වික සංඛ්‍යා පද්ධතියේ ඉන්න උපකුලකයා. හරිද? මෙයා තමයි තාත්වික සංඛ්‍යා පද්ධතිය. එයා ඇතුලේ ඉන්න කෙනෙක් තමයි ඔය A කියන්නේ. එයා ඇතුලේ ඉන්නේ ඔක්කොම. එතකොට එයා ඇතුලේ ඉන්න කෙනෙක් නම් A කියන set එකේ upper bound එකක් ඉන්නවනම්. හරි? upper bound එකක් ඉන්නවනම් අන්න ඔය කියන set එක මොකද්ද වෙන්නේ? bounded above වෙනවා. ඒක තමයි කියන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඔහොම නම් ටිකක් තමයි තියෙන්නේ. හරි? නේද? මොකද කරන්නේ? එතකොට A කියන set එක bounded above වෙනවා. A is bounded above. එහෙම කියන්න ඕනේ නැහැ. මේක A කියන එක නා bounded above. හරිද? දැන් එයා bounded above වෙන්න බෑ නිකන් ඈ. එයාට මොකද්ද? upper bound එකක් තියෙනවා. එහෙම නම් එයා bounded above. ඒක තමයි ඒකේ තේරුම. හරි? එතකොට ඒක 7 වෙනි එක. 8 වෙනි එක වෙනවා bounded below. bounded below. හරි? මෙයා bounded above වෙද්දි මෙයා bounded below. bounded below එකක් වෙන්න නම් යම් කිසි set එකක් bounded below වෙන්න නම් ළමයි bounded below වෙන්න නම් A කියන set එකට තියෙනවා low bound එකක්. එහෙනම් A වලට low bound එකක් තියෙනවා. A කියන කෙනාට low bound එකක් තියෙනවා නම් ඔය කියන A කියන එක නම් මොකද්ද? bounded below වෙනවා. අරකෙම අනිත් පැත්ත. මෙයා වගේම තමයි. හරිනේ? ඊට පස්සේ තියෙනවා අනිත් වචනය bounded. එයා නිකන් bounded ඈ. එයාට මේ above the below the මුකුත් නැහැ bounded. bounded කියන වචනේ. ඒතර bounded කියන වචනය තේරුම විදිහට තියෙන්නේ non-empty subset එකක් තියෙනවා නම් R ගේ bounded above සහ bounded below දෙකම වෙනවා නම්. ඒ කියන්නේ යම් කිසි set එකක් bounded above සහ bounded below කියන දෙකම වෙනවා නම් අන්න ඒ set එකට අපි කියනවා bounded කියලා. හරි දැන් මම කියන ඒවා එහෙට මෙහෙට වෙන්නත් පුළුවන්. ඔයාලට chapter කියන්නේ chapter එකේ පිටු අංක 20 මේ පිළිබඳ සෑහෙන විස්තරයක් තියෙනවා. page 20. මේ page 20 above ගැන below ගැන bounded ගැන කාරණාව තියෙනවා. එතකොට ඒකෙන් බලා ගන්න පුළුවන් 20 21ටත් යනවා මේ උඩ මේ රූලට. එතකොට පිටු අංක 20 ඇතුලේ මේ කියන ඔක්කොම විස්තර ටික තියෙනවා. ඒතර bounded වෙන්න නම් ඒ කියන set එක bounded above වෙන්නත් ඕන bounded below වෙන්නත් ඕන. හරිද? දැන් මේ දෙකෙන් එකක් විතරක් වෙලා bounded වෙන්නේ නැහැ. ඒ කියන්නේ කියන වචන තේරුම් ගන්න. both කියලා මෙතන තියෙනවා. the both bounded above and bounded below කියලා තියෙනවා. ඒ කියන්නේ both bounded above and bounded below කියන්නේ දෙකම වෙන්න ඕන. දෙකම වෙනවා නම් එයා bounded. හරිද? ගානකට ඇප්ලයි කරද්දී ඔයා ඒකේ තේරුම දැනගන්න, අන්නේ තේරුම බලා ගන්න. ඊට පස්සේ ඔයාට තේරෙනවනේ මොකද්ද මේ කියන ඩිෆිනිෂන් එකත් එක්ක කම්පෙයාර් කරලා බලන්න. හරිනේ? ඊට පස්සේ දැන් 9ක් ඉවරයි ඈ. දැන් 10 වෙනි එක. හරි 10 වෙනි වචනේ තියෙන්නේ unbounded above. unbounded above. unbounded above කියන එකේ තේරුම මෙතන තියෙනවා. හරිද? unbounded above කියලා කියන්නේ මම සරලව ගත්තොත් ඒකේ තේරුම මෙන්න මෙහෙම එකක් තියෙනවා. it does not have an upper bound. upper bound එකක් නැත්තම්. upper bound එකක් නැත්තම් ඒ යම් කිසි set එකකට අන්නේ unbounded above කියලා වෙනවා. දැන් තියෙනවා නම් මොකක්ද උනේ? තියෙනවා නම් එයා bounded above. නැත්තම් එයා unbounded above. මහ ලොකු කේස් එකක් නැහැ. තියෙන එක තේරුම් ගන්න. එතකොට හරි. හරි. ඊට පස්සේ 11 වෙනි එක තමයි unbounded below. unbounded below කියන වචනේ. ඒතර unbounded below කියලා කියන්නේ low bound එකක් නැත්තම්. දැන් bounded below කියලා කිව්වේ මොකද්ද? bounded below කියලා කිව්වේ ඒ set එකට low bound එකක් තියෙනවා නම් අන්න එයා bounded below. දැන් එහෙම නැත්තම් unbounded below. හරි. 12 වෙනි වචනය විදිහට යනවා මේ unbounded.
unbounded. ඒ කියන්නේ අර වගේම bounded වගේම unbounded. unbounded කියලා කියන එකේදී මෙයා කියනවා if it is either unbounded above or unbounded below. unbounded above සහ unbounded above හරි unbounded below හරි දෙකෙන් එකක් වෙනවා. අන්න එහෙම වෙනවා නම් එයා unbounded වෙනවා. හරිද? මේ වචන වගේක් කිව්වා වචනවල තේරුම සහ ඩිෆිනිෂන් එක. ඒ කියන්නේ අයිඩියා එක සහ ඩිෆිනිෂන් එක. තමයි මම ફોකස් කරේ. ඒ ටික ફોකස් කරේ ඒ ටික නැතුව ඇත්තටම දැන් මේ වචන ටික කියද්දි ඔයාලා හිතයි මේ මෙහෙම මෙච්චර ගොඩක් මේ ප්‍රශ්නයකට අහනවා කියලා. මෙච්චර ගොඩක් ප්‍රශ්නයකට අහන්නේ නැහැ. මේ ටිකෙන් කීපයක් දාලා තමයි ප්‍රශ්නේ හැදෙන්නේ. සහ ප්‍රශ්නෙට උත්තරේ ලියද්දි ප්‍රශ්නේ හැදෙන්නේ නෙමෙයි. ප්‍රශ්නයක් දෙනවා. ප්‍රශ්නෙට උත්තරේ හැදෙන්නේ මෙන්න මේ කීපය ඇවිල්ලා. ඒතර ප්‍රශ්නේ ඇතුලේ ප්‍රශ්නෙට ලියන උත්තරය ඇතුලේ මේ 12ම නැහැ. එහෙම 12ම තියෙන්න බෑනේ. සමහර වෙලාවට 12න් කීපයක් තියෙන්න පුළුවන්. හැබැයි 12ම නැති වෙයි. හැබැයි ඔයා දන්නේ නැනේ මොකක්ද දෙන්නේ කියලා. මේ මොකක්ද කියන එක තේරුම් ගන්නත්, එහෙම දෙයක් දාන්න ඕන කියන එක තේරෙන්නත්, සහ එහෙම දෙයක් දානවා කියලා තේරලා ඒක ලියන්නත් ඔයාලට ඒ දැනුම තියෙන්න ඕන. ඒ කියන්නේ මේ ඩිෆිනිෂන් එක ගැන දැනුම තියෙන්න ඕන. එහෙනම් ඔයා ඒකේ ඩිෆිනිෂන් එක බලන්න ඉස්සෙල්ලම ඊට පස්සේ ආයි කියන අයිඩියා එක බලන්න. එහෙනම් එහෙම තමයි වචන 12 යන්නේ. වචන 12ක් මම කිව්වනේ. මේ වචන 12 තේරුම හොඳට පුළුවන් වෙලා ඩිෆිනිෂන් එකත් හොඳට පුළුවන් වෙලා වචන ටික ඕකේ වුණත් ඔයා ප්‍රශ්න කරලා එක්ස්පීරියන්ස් එකක් නැත්නම් ඇත්තටම පළවෙනි ප්‍රශ්නේ කරගන්න බෑ. ඇයි මේ ටික දැනගත්තත් බෑනේ. මේ ටික ඔයා ඇප්ලයි කරන්න ඉගෙන ගන්න නෑනේ. ඒතර මේ ටික දැනගන්නත් ඕන මේ ටික ඇප්ලයි කරන්නත් පුළුවන් වෙනවා. ඒතර මේ ටික ඇප්ලයි කරන්න ඉගෙනගෙන නැතුව ඔයාලට ප්‍රශ්නයක් කරගන්නත් බෑ. එහෙනම් ඉස්සල්ලාම කරගන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නේ කොට දාගන්න විදිය කියන්නේ හොඳට අහගන්න. පළවෙනි ප්‍රශ්නේ කරද්දී ඉස්සල්ලාම වචන 12 සහ අර කියපු මෙන්න මේ මම අර සම්බන්ධතා හතරක් ගැන කිව්වනේ. අන්නේ සම්බන්ධතා හතර නම් මේ පළවෙනි ප්‍රශ්නෙට වැඩක් නැහැ නේ. ඒ නිසා ඒක ඕනේ නැහැ කියන්නකො. අර වචන 12. වචන 12 බොරු කරන්නේ නැතුව කියපු විදියට කරන්න. ඒ කියන්නේ ඩෙෆිනිෂන් එක හොඳට පාඩම් කරන්න. ඊට පස්සේ ඒකේ අයිඩියා එක හොඳට බලාගන්න. අන්න ඒ දෙක හොඳට කරගත්තට පස්සේ වචන 12 ඕකේ. වැඩ ඉවර නැහැ. තව තියෙනවා. දැන් වචන 12 ඕකේ. වචන 12 ඕකේ කියලා කියන්නේ 170ක් විතර ඔයාගේ පැත්තෙන් ඉවරයි. ඒ කියන්නේ ඔයා සෑහෙන ගේමක් ගහලා තියෙනවා ප්‍රශ්නේ කරගන්න. හැබැයි වචන ටික ඉවර වුණා කියලා ඔයාලට ප්‍රශ්නේ කරගන්න බෑ කියලා කිව්වනේ. ඇයි බැරි? ප්‍රශ්නේ මොන වගේද කියලාත් ඔයා දන්නේ නැහනේ. හරි මම මේ ප්‍රශ්නේ ගන්නම්කෝ. දැන් ඒ කියන්නේ දැන් මේ වචන 12 ඉගෙනුවාට වැඩක් නැහනේ. ඔයාලට මේ වචන 12 ඇප්ලයි කරලා ගානක් හැදුවේ නැත්නම්. ඒ කියන්නේ ඔයාලා දන්නේ නැහනේ වචන 12ක් ගැන මෙයා කියනවා. මේ වචන 12 මොනවද? මේ වචන 12 ඇත්තටම පේපර් එකට අහනවද? මොනවද පේපර් එකේ මොන වගේ ප්‍රශ්න දෙන්නේ? ඔයාට එහෙම අවබෝධයක් නැතුව වැඩක් නැහනේ. ඒතකොට ඔයාට අවබෝධ දෙන්න මම එක ප්‍රශ්නයක් කරන්නම්කෝ. හරි මම ගාන ලියන්නම් මෙන්න මෙහෙම. හරි උඩ ටිකක් මගන්නම්කෝ. දැන් chapter 3ක් තියෙනවා කියලා දන්නවනේ. chapter 3 මේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ පළවෙනි chapter එකෙන්, දෙවෙනි ප්‍රශ්නය සහ තුන්වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ දෙවෙනි chapter එකෙන්, හතරවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ තුන්වෙනි chapter එකෙන් කියලා දන්නවා. හරි. හරිනේ. හරි. ඔන්න ප්‍රශ්නේ ලියා ගන්නකො මෙහෙම. ප්‍රශ්නේ තමයි the set of all natural numbers in the main කියලා කියන්නේ natural number එකක් කියන set එක අර්ථ දක්වන්න n කියලා දාන්නේ. n is unbounded above. දැන් ඔයාලට තිබ්බනේ කුතුහලයක් වචන 12ක් ගැන කිව්වා. හැබැයි ප්‍රශ්නේ මොන වගේද දන්නේ නැනේ. ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. දැන් හිතන්නකෝ බලන්න මේ ප්‍රශ්නය මොන වගේද කොහොමද මේ ප්‍රශ්නේ හදන්නේ කියලා. ඕකේ ප්‍රූෆ් එක තමයි අපි කරන්න යන්නේ. හරිනේ. හරි. මට කියන්න ප්‍රශ්නේ මොන වගේද ප්‍රශ්නේ මොකක්ද අහලා තියෙන්නේ? මොකද්ද ප්‍රශ්නේ අහලා තියෙන්නේ? The set of all natural numbers n is unbounded above. natural numbers කියලා කියන්නේ natural numbers කියන set එක unbounded above කියලා පෙන්වන්න ඕනේ. කියලා පෙන්වන්න ඕනේ. හරි. natural numbers කියන set එක unbounded above කියලා පෙන්වන්න තියෙදි මට කියන්නකෝ unbounded above කියන එකේ තේරුම මොකද්ද? unbounded above කියලා bounded above කියලා කියන්නේ මොකද්ද? යම් කිසි set එකකට upper bound එකක් තියෙනවා නම් අන්න ඒක bounded above කියලා කියනවා. එහෙනම් unbounded above කියන්නේ මොකද්ද? එයාට upper bound එකක් නැහැ කියන එක. හරි. මම ගන්නවා ගාන හදද්දී n කියන කෙනා දැන් n කියන කෙනා අපිට පෙන්වන්න තියෙන්නේ මොකද්ද? unbounded above කියලා. unbounded above කියලා පෙන්වන්න තියෙන්නේ. ඒතකොට n කියන කෙනා unbounded above කියලා පෙන්වන්න තියෙන්නේ මම ගන්නවා n කියන කෙනා bounded above කියලා.
දැන් n කියන කෙනා මට ඕන විදිහට ගන්න පුළුවන්. කියන්නේ ප්‍රශ්නේ කරන්න පෙන්වන්න කියන්නේ n කියන කෙනා unbounded above කියලා. මම n කියන කෙනා bounded above කියලා අරගෙන දැන් ඒක එහෙම අරගත්තොත් වෙන්නේ ඒකට අදාළ තියෙන ටික තමයි පල්ලෙහාට යන්න ඕනේ. දැන් මම යම් කිසි දෙයක් ගන්න ඕනේ කරන්න. suppose that n is a bounded above. n කියන කෙනා bounded above කියලා මම ගන්නවා. එහෙනම් දැන් මෙතනින් එහාට set එක මොකද්ද? bounded above. ඒක මම එහෙමයි කියලා ගත්තා. ඒ කියන්නේ එහෙනම් set එක bounded above. bounded above නම් ඒකට අදාළ સિદ્ધාන්ත ටික මට පාවිච්චි කරන් යන්න පුළුවන් පල්ලෙහාට. හරිද? හරි. එහෙනම් suppose that n is a bounded above. හරි. n කියන කෙනා මම ගත්ත bounded above කියලා. හරිද? මේකේ මේ අර වචන 12ක් ගැන මම කලින් කිව්වා. ඒකේ තව මේ එක පොඩි කොටසක් තියෙනවා මේ ඒක මට කියන්න අමතක වුණා. completeness property කියලා. මේ එතනම ඔයාලා නෝට් එකක් දාගත්තා නම් ඔයාලා ලියා ගන්න 13 වෙනි එක කියලා. 13 වෙනි එක කියලා කියන්නේ මේ property එකක් කියලා කියන්නේ මේක නිකන් අර ක්‍රමයක් වගේ. ඒ කියන්නේ 13 කියලා දාගන්නකො. 13 කියලා දාගෙන ලියා ගන්න මේ completeness property කියන්නේ. completeness property කියලා. ඔන්න ඔහොම එකක් තියෙනවා. හරිද? completeness property කියන එකත් ගොඩක් වෙලාවට ගණන් වලට පාවිච්චි කරනවා. ඒක ගොඩාක් වෙලාවට ගණන් වල තියෙනවා. අන්න ඒ නිසා ඒකේ સિદ્ધාන්තය නැතුව දන්නේ නැතුව ගොඩක් වෙලාවට ගානක් පල්ලෙහාට යන්න බෑ. එතකොට මේ මට මේ ගාන හදන නිසා මට ඒක තේරුනේ මතක් වුණේ මේ ගානට ඒක ඕන වෙන නිසා completeness property එකෙන් කිව්වේ මෙන්න මෙහෙම දෙයක්. every non-empty subset of R. non-empty subset of R කියන්නේ මොකද්ද? තාත්වික සංඛ්‍යා පද්ධතියේ අර empty කියන්නේ මුකුත් නැහැ. non-empty කියන්නේ තියෙනවා. එහෙනම් every non-empty subset of R which is bounded above has supremum කියලා කතාවක් තමයි කිව්වේ. හරි? which is bounded above has supremum. ඒ කියන්නේ යම් කිසි set එකක් bounded above නම් එයාට supremum එකක් තියෙනවා. කියන එක තමයි completeness property වලින් කියන්නේ. දැන් bounded above කියන එකේ තේරුම දැනගන්න ඕන, supremum කියන එකේ තේරුම දැනගන්න ඕන. ඔය දෙන්නම දන්නේ නැතුව ඉතින් මෙයාව කොහොමවත් කරන්න බෑ. ඒ නිසා මෙයාව තේරෙන්නේ නැහැ කියන්නේ කවවද තේරෙන්නේ නැත්තේ අර කතන්දරේ වචන ටික තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ වචන ටික වාගාව නැහැ. එහෙනම් මේ වචන ටික බලලා තේරුම අධ්‍යයනය කරලා මොකක්ද කිව්වේ කියලා බලලා මෙතනට එන්න. අන්න ඊට පස්සේ මෙයාව තේරෙයි. හරි? වීඩියෝ එකක් යන්නේ පෝස් කරලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි මොකක්ද ඒ කිව්වේ කියලා. ඒ වචන ටික බලලා මෙතනට එන්න. completeness property එකෙන් කියන්නේ every non-empty subset of R which is bounded above has supremum. bounded above එකක් වෙනවා නම් යම් කිසි set එකක් එයාට මොකද්ද supremum එකක් තියෙනවා. හරිද? ඕක තමයි කියන්නේ. හරි අන්න ඒක දැනගන්න. හරි ඒ තියරි එකත් සාකච්ඡා කරා. ඊට පස්සේ මේ ප්‍රශ්නේ මම බාගෙන නැවතුවා. මට එතන පොඩි මිස්ටේක් එකක් වුණා. මේ මෙතනින් එහාට මට ගාන ගෙනියන්න බෑ. completeness property ඕන නිසා completeness property කියන එක ඕන ගාන හදන්න. අන්න ඒ නිසා මම ඒක දැන් ගන්නම්. දැන් ගානේ මම මොකද්ද ගත්තේ? ගානේ මම ගත්තා n කියන කෙනා bounded above කියලා. n කියන කෙනා bounded above කියලා මම ගත්තොත් මෙතනින් එහාට මම ගාන හදන්නත් ඕනේ ඒ ගත්ත කතන්දර වලට අනුව තියෙදි පාවිච්චි කරන්න. ඒතකොට මෙයා මෙහෙම අරගෙන වෙන වෙන දේවල් යන්න බෑ. දැන් n කියන කෙනා bounded above වෙනවා නම් මොකද්ද වෙන්නේ? එහෙම වෙනවා නම් මොකද්ද වෙන්නේ? එහෙම වෙනවා නම් මොකද්ද වෙන්නේ? එහෙමනම් මෙහෙම වෙන්නේ. එහෙමනම් මේක තමයි අන්තිම උත්තරේ. ඔක තමයි හදන විදිය. හරිද? හරි. ඊට පස්සේ දැන් මම ගත්තා n කියන කෙනා bounded above කියලා. completeness property එකේ මම මොකද්ද කිව්වේ? ඒකේ කිව්වේ every non-empty subset of R which is bounded above has supremum. ඒ කියන්නේ bounded above එකක් වෙනවා නම් යම් කිසි set එකක් එයාට supremum එකක් තියෙනවා. දැන් මෙයා bounded above වෙනවද? වෙනවා. ඇයි ඒ? මෙයා bounded above එකක් කියලා මම ගත්තානේ. එහෙනම් මේ n කියන කෙනා bounded above තමයි. එහෙනම් මෙයාට මොකද්ද? supremum එකක් තියෙනවා. කාට අනුවද? completeness property වලට අනුව. එහෙනම් ඊට පස්සේ පියවර තමයි by the completeness property. ඒ කියන්නේ මේකට අනුව මට කියන්න පුළුවන් n has a supremum කියලා. දැන් මෙතනින් එහා ගාන කොහොමද මේ මෙතනින් එහා දැන් මේකනේ පළවෙනි පියවර. මේ පළවෙනි පියවරෙන් මේ පියවරට ගාන ආවේ කොහොමද? මේ එකකට එකක් සම්බන්ධයි. දැන් ගාන හදනවා කියන්නේ ඒක තමයි. ඔයාට මේ පියවරෙන් පස්සේ මේ පියවර පුළුවන් නම් මේ පියවරෙන් පස්සේ මේ පියවර ආවේ කොහොමද කියලා දැන් හිතන්නකෝ. දැන් මම මේ ගාන සාකච්ඡා කරනවානේ.
දැන් මෙතන මම ගණන් දෙකක් විතරනේ සාකච්ඡා කරන්නේ. ඔයාලට පේපර් එකේ චැප්ටර් එකේ ඕන තරම් ගණන් තියෙනවා. හිතන්නකෝ එක ගානක් තේරෙන්නේ නැහැ කියලා. එතකොට ඔයා කරන්න ඕනේ ගාන තේරෙන්නේ නැහැ කියලා කියන්නේ ඔයා එතනදී බලන්න ඕනේ ඔයා දැන් ගාන එයාලා අරන් තියෙන ක්‍රමවේද තියෙනවනේ. n කියන කෙනා bounded above කියලා අරගෙන. ඊට පස්සේ අරගෙන මේක. ඔයා බලන්න මේ පියවරෙන් මේ පියවර ආවේ කොහොමද කියලා. ඊට පස්සේ බලන්න මේ පියවරෙන් මේ පියවර ආවේ කොහොමද කියලා. ඔන්නෝම පියවරවල ටික පල්ලහැට ආවේ කොහොමද කියලා බලන්න. දැන් එකකට එකක් ඔයාලට සම්බන්ධයක් තියෙනවා කියලා තේරෙනවා. අන්න එහෙම තමයි ගානේ අන්තිමට ප්‍රශ්නේ උත්තරේ ඉවර කරලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මම කියනවා n කියන කෙනාට සුප්‍රීමම් එකක් තියෙනවා. එතකොට n කියන කෙනාට සුප්‍රීමම් එකක් තියෙනවා. මම ගන්නවා n කියන කෙනාගේ සුප්‍රීමම් එක u කියලා. එහෙනම් මම ගන්නවා u සමානයි සුප්‍රීමම් n. හරි දැන් n කියන කෙනාට සුප්‍රීමම් එකක් තියෙනවා. මට n කියන කෙනාගේ සුප්‍රීමම් එක ඕනක් ගන්න පුළුවන්. මම ගන්නවා n කියන කෙනාගේ සුප්‍රීමම් එක u කියලා. එහෙනම් u සමානයි සුප්‍රීමම් n. හරිද? දැන් u සමානයි සුප්‍රීමම් n. සුප්‍රීමම් කියන වචනේ තේරුම මොකද්ද මං කිව්වේ? සුප්‍රීමම් කියලා කියන්නේ the least of upper bound කියන එකනේ. ඒ කියන්නේ upper bound එකේ තියෙන්න පුළුවන් අඩුම එක්කෙනා තමයි සුප්‍රීමම් එක කියලා කිව්වේ. එතකොට upper bound එකේ තියෙන්න ඕන අඩුම එක්කෙනා හරි කොහොම හරි upper bound එකක්නේ. ඒ කියන්නේ u කියන කෙනා කොහොම හරි upper bound එකක්. දැන් upper bound එකක් කියන එකේ theory එක ඕනවා. මොකක්ද upper bound එකක් නම් උනේ? එහෙනම් upper bound එකක් නම් මම x කියලා ගත්තොත් එලිමන්ට් එකක් s කියන එක කෙනා. ඒ කියන්නේ non empty subset එක තුල ඉන්නවා කියලා මට කියන්න පුළුවන් මෙහෙම. x is less than or equal u for all x belongs to n. ඇයි n කියලා ගන්න? n කියන සෙට් එකේනේ. n කියන සෙට් එකේ තමයි x කියන එක කෙනත් ඉන්නේ. n කියන සෙට් එකේ upper bound එක තමයි කවුද? u කියන්නේ. u කියන කෙනා මෙයාගේ සුප්‍රීමම් එක. සුප්‍රීමම් එක කියන්නේ least upper bound එක. least upper bound එක හරි කොහොම හරි මෙයා upper bound එකන්නේ. එහෙනම් u කියන කෙනා upper bound එකක් ආවේද n ගේ. එහෙනම් මට මේ තියරි එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මේ එක පියවරකින් එක පියවරක් එන විදිය මේ කියනවා. මේකෙන් මේක ආවේ කොහොමද? මේකෙන් මේක ආවේ කොහොමද? මේකෙන් මේක ආවේ කොහොමද කියලා කියනවා. දැන් ඊළඟට ආපු සම්බන්ධ තමයි මේක. ඒ සම්බන්ධය ගන්න මම මෙහි ඉඳන් තෑර මහන්සි වෙනවා. එතකොට x කියන කෙනා එලිමන්ට් එකක් නම් n කියන කෙනාගේ x කියන කෙනා u අතර සම්බන්ධය. ඒ කියන්නේ x කියන එලිමන්ට් එක u කියන අපර් බවුන්ඩ් එක අතර සම්බන්ධය තමයි මේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ වුණ වෙනවා ඉන්ඩක්ටිව් සෙට් කියන සෙට් එක. ඉන්ඩක්ටිව් සෙට් කියන වචනය. ඉන්ඩක්ටිව් සෙට් කියලා මොකද්ද කිව්වේ? ඉන්ඩක්ටිව් සෙට් කියන එක නාලක මම මෙන්න මෙහෙම දෙයක් කිව්වා. තාත්වික සංඛ්‍යා පද්ධතිය ගන්නකො මේක. ඊට පස්සේ එයා ඇතුලේ ඉන්නවා කියලා ගන්නකො non empty subset එකක් s කියලා. හරිද? මේකේ එක කියලා එලිමන්ට් එකක් ඉන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ එක කියන එක්කෙනත් මෙයා ඇතුලේ ඉඳලා x කියන කෙනත් මෙයා ඇතුලේ ඉඳලා x ධන 1. x ධන 1 කියන එලිමන්ට් එකත් ඔන්න ඔය කියන s ඇතුලේ හිටියොත් මම මොකද්ද කිව්වේ? s කියන කෙනා ඉන්ඩක්ටිව් සෙට් එකක් වෙනවා. හරිද? දැන් මෙතන අපි සාකච්ඡා කරන සෙට් එක එන්නේ. එහෙනම් s නෙමෙයිනේ. එහෙනම් මම මෙයාට ගන්නවා කොහෙම n කියලා. හරිද? ඊට පස්සේ මෙයා මෙතන එන්නේ. දැන් n කියන කෙනා කොහොමත් ඉන්ඩක්ටිව් සෙට් එකක් නේ. ඒක අපි කලින් කිව්වා. n කියන කෙනා ඉන්ඩක්ටිව් සෙට් එකක් කියලා. n කියන කෙනා ස්මෝලස්ට් ඉන්ඩක්ටිව් සෙට් එකක් කියලා ඔප්පු කරලා තියෙනවා කලින් chapter කියන්නේ ඒ chapter එකේම කලින් පිටුවක තියෙනවා. එතකොට n කියන කෙනා කොහොමත් ඉන්ඩක්ටිව් සෙට් එකක් තමයි. ඒ කියන්නේ x ධන 1 කියන කෙනා n ගේ ඉන්න ඕන. එහෙනම් මෙයා n කියන කෙනා ඉන්ඩක්ටිව් සෙට් එකක් නේ. එහෙනම් මට කියන්න පුළුවන් මෙතන x ධන 1 කියන එලිමන්ට් එක මොකද්ද? n ඇතුලේ ඉන්නවා. ඉන්න ඕන. ඇයි? x කියන කෙනා x කියන කෙනත් n ඇතුලේ ඉන්නවා. 1 කියන කෙනත් n ඇතුලේ ඉන්නවා. x ධන 1 කියන කෙනත් n ඇතුලේ ඉන්න ඕන. ඇයි? n කියන කෙනා ඉන්ඩක්ටිව් සෙට් එකක්. ඒ නිසා මට කියන්න පුළුවන් x ධන 1 කියන කෙනා n ඇතුලේ ඉන්නවා. ඒකට හේතුව මොකද්ද? මග්නිසාදයක් n is a inductive set. දැන් හිතන්නකො මෙතන s කියලා එකක් ගත්තා කියලා. දැන් s කියන කෙනා මම දන්නේ ඉන්ඩක්ටිව් සෙට් එකක්ද කියලා. ඇයි ඒ? s කියලා කියන්නේ මොකක් හරි non empty subset එකක්. n කියන කෙනා විශේෂයි. එයා ස්පෙෂලි. ඇයි? n කියන කෙනා natural numbers කියන කතන්දරේ ඉන්ඩක්ටිව් සෙට් එකක් කියලා කලින් මම කිව්වා. එහෙනම් x ධන 1 කියන එලිමන්ට් එක n ඇතුළේ ඉන්නවා. එහෙනම් n කියන කෙනා ඉන්ඩක්ටිව් සෙට් එකක්. එහෙනම් x ධන 1 කියන එක n ඇතුළේ ඉන්නවනේ. එහෙනම් n ඇතුළේ ඉන්න තව කෙනෙක් මම ගන්නවා මොකද්ද? x ධන 1. හරිද? දැන් මෙන්න මේ සම්බන්ධය මම පොඩ්ඩක් ආයෙ ලියන්නම් මෙහෙම. මොකද්ද? x කියන කෙනත් කවුරු ඇතුළේද ඉන්නේ? n ඇතුළේ ඉන්නේ. x ධන 1 කියන කෙනත් කවුරු ඇතුළේද ඉන්නේ? n ඇතුළේ ඉන්නේ. මෙතනට දාන්නේ හැමතිස්සෙම මොකද්ද? මෙතනට දාන්නේ n ඇතුළේ ඉන්න එලිමන්ට් එකක් නේ. මෙතනට දැම්මේ n ඇතුළේ ඉන්න එලිමන්ට් එකක්. n ඇතුළේ නේද මෙයාත් ඉන්නේ. එහෙනම් මට දාන්න පුළුවන් මෙතනට x ධන 1 කියලා. ඒක තේරුණාද කියප එක? x කියන කෙනා n ඇතුළේ ඉන්නවා. x ධන 1ත් n ඇතුළේ ඉන්නවා. මෙතනට දාන්නේ n ඇතුළේ ඉන්න එලිමන්ට් එකක් නේ. ඉතින් n ඇතුළේ x ඉන්නවා. ඒ වගේම x ධන 1ත් ඉන්නවා. එහෙනම් x වෙනුවට මට x ධන 1 දාන්න පුළුවන්. මේ දාන්නේ x වෙනුවට මෙන්න මෙහෙම.
x වෙනුවට තමයි දාන්නේ. නැතුව x සමාන x දාන එක නෙමෙයි. x සමාන වෙන්නේ නැහැ x දාන එකට. x කියන කෙනා වෙනුවට තමයි x දාන එක දාන්නේ. ඊට පස්සේ x දාන එක less than or equal u කියලා එනවා. ඊට පස්සේ මට කියන්න පුළුවන් මෙතනින් අපි ගන්නවා for all x දාන එක එලිමන්ට් එකක් s. එහෙම ලිව්වහම ගාන සම්පූර්ණයි. හරිද? ඊට පස්සේ මට මෙතන x කියන එක කෙනා x කියන කෙනා උක්ත කරලා ලියන්න පුළුවන් u - 1 කියලා. මෙයාගේ. මම මේ හැමතිස්සෙම කරන්නේ දැන් බලන්නෝ ගානේ. දැන් මේ ගාන හදනකොට කරන්නේ මේ පියවරෙන් මේ පියවරෙන් මෙයාට මාර සම්බන්ධයක් තියෙනවනේ. දැන් මේ ගන්න හැමදේම සම්බන්ධයි. දැන් මෙහෙම තමයි මේ ගාන හදන්නේ. දැන් කවුරු හරි අහන්න පුළුවන් ඔයා ඇයි මේ ගාන මේ පාරෙන්ම යන්නේ? ඉතින් වෙන පාරක් නෑ යන්න. එහෙම වුණොත් ඉතින් මේ ගාන හදන්න වෙන්නේ නැහැ. එතකොට මේ ගාන හදන්න මේ කියන පාරේ යන්න ඕනේ. එතකොට මේ පාර ඔයා දන්නේ නැහැ කියලා කියන්නේ ඔයා ගණන් හදලා නැහැ. ඒ කියන්නේ ඔයාට එක්ස්පීරියන්ස් එක නැහැ. එතකොට ඔයා ඒ කියන්නේ ඔයා අර 12 දන්නවා වෙන්න පුළුවන්. ඒ 12 ඕකේ සෝරි. දැන් 13ක් තියෙනවනේ. 12 මට එකක් ඉස්සල්ලා මගේ ඇරුණා. එතකොට දැන් 13. එතකොට 13 ඔයා දන්නවා වෙන්න පුළුවන්. 13 දැනගත්තත් වැඩක් නැහැ. ගාන හදන්න බෑ. මෙන්න මෙහෙම ගණන් හදලා එක්ස්පීරියන්ස් එකක් නැත්තම්. එතකොට මෙතන මම කරන්නේ මේ ගානකට ඇප්ලයි කරන්න. මේ 13 ගානකට ඇප්ලයි කරන්න උගන්වනවා. එතකොට මෙතනදී මම x කියන කෙනා මෙන්න මේක ධනය ගහපැත්ත දා ඍණ එක කරා සමීකරණයන්නේ. ඊට පස්සේ මෙතනට අනුව මට කියන්න පුළුවන් for all x belongs to s කියලා. හරි බලන්න මෙයා දිහා බලලා මට මොකක් හරි දෙයක් කියන්න බලන්න. මොකද්ද මේ ලියලා තියෙන්නේ? u කියන කෙනා upper bound එකක්ලු n කියන සෙට් එකේ. u කියන කෙනා සුප්‍රීමම් එක n ගේ ඒ කියන්නේ least upper bound එක n ගේ least upper bound එකක් හරි greatest හරි මොනවා හරි කොහොම හරි upper bound නේ. අපර් බවුන්ඩ් එකක් නම් මට මේ තියරි එක පාවිච්චි කරන්න පුළුවන් ඉන්ඩක්ටිව් සෙට් කියන තියරි එක පාවිච්චි කරලා n කියන කෙනා ඉන්ඩක්ටිව් සෙට් එකක් කියලා කලින් ගානේ ඔප්පු කරනවා අන්න ඒ නිසා n කියන කෙනා ඉන්ඩක්ටිව් සෙට් එකක් වෙනවා එහෙනම් x දාන එක කියන එලිමන්ට් එකක් n ගේ ඉන්නවා එහෙනම් x වෙනුවට මම x දාන එක දානවා x වෙනුවට මම x දාන එක දානවා මේක මායි ලියනවා x දාන එක දාලා ඊට පස්සේ ඒකේ මම මොකද්ද කරන්නේ මේ ධන එක එහා පැත්තට දාලා ඍණ එක දානවා දැන් මෙතනින් මට කියන්න මොකක් හරි එකක් n x sorry මෙතන n s නෙමෙයි එන්න ඕනේ. එතන එන්න ඕනේ n. s කියලා කෙනෙක් ගත්තේ මම මෙතන මේ කියන්නේ මේ ගාන කියලා දෙනකොට මේ දේවල් ලියන්නේ x කියලා කෙනෙක් ගත්තේ s කියලා කෙනෙක්ට ඉන්ඩක්ටිව් සෙට් කියලා කෙලින් කියන්න බෑ. s කියලා කෙනෙක් ඉන්ඩක්ටිව් සෙට් එකක් වෙන්න නම් මෙන්න මේ කියන කතන්දර වෙන්න ඕන. ඒතර මේක වෙනවා කියලා ඔයා ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. හැබැයි n කියන කෙනා ඉන්ඩක්ටිව් සෙට් කියලා ඔයා පෙන්වන්න ඕනේ නැහැ. ඇයි? ඒක ඉන්ඩක්ටිව් සෙට් එකක් කියලා ඕන කෙනෙක් දන්නවා සහ ඒක එහෙම වෙනවා කියලා තියරි එකක් චැප්ටර් එකේ තියෙනවා. එතකොට n කියන කෙනා ඉන්ඩක්ටිව් සෙට් එකක් කියලා ඔන්න ඔප්පු කරන්න වෙනම පුළුවන්. වෙනම ඔප්පු කරලා තියෙනවා චැප්ටර් එකේ. එතකොට n කියන කෙනා ඉන්ඩක්ටිව් සෙට් එකක් කියලා ඔයාලට කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් n ඉන්ඩක්ටිව් සෙට් එකක් වෙනවා නම් එයා ඇතුලේ මොකද්ද මේ x ධන එක ඉන්නවා. එහෙනම් කෙලින්ම ඔයාලට x ධන එක මෙයා වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් එයාව දන්නවා කියලා කියන්නේ එයාගෙන් ධනය ගහපැත්ත දාලා මෙයාව ගන්න පුළුවන්. දැන් මෙයා දිහා බලලා මොකද්ද කියන්නේ මට? දැන් මෙතන නම් x කියලා කියන්නේ n ඇතුළේ ඉන්න කෙනෙක්. මෙතන තේරුම u කියන එක කෙනා අපර් බවුන්ඩ් එකක් ආවේද n ගේ. මෙතන තේරුම මොකද? u - 1 is upper bound of s. මෙතන කියන්නේ ඒක. මෙතන කිව්වේ u කියන එක කෙනා අපර් බවුන්ඩ් එකක් n ගේ කියලා. මෙතන u වෙනුවට දැන් u රින් එකේ ඉන්නේ. එහෙනම් මේකෙන් කියන්නේ u - 1 is upper bound of s. එහෙනම් මට ලියන්න පුළුවන් මෙහෙම. u - 1 is the upper bound of s. Sorry. upper bound of s. හරිද? කොහොම එකක් ලියන්න පුළුවන්? u - 1 is upper bound of s. හරිනේ? ඊට පස්සේ දැන් ලිව්වේ මොකද්ද මේ? u - 1 කියන එක කෙනා upper bound එකක් කියලා x ගේ. මම මොකද්ද ගානේ ගත්තේ? ගානේ මට මෙන්න මෙහෙම ගිහිල්ලා මේකෙන් මේක අවිලා මේකෙන් මේක අවිලා මේකෙන් මේක අවිලා මේ මොකක්ද ආවේ? u කියලා කියන්නේ සුප්‍රීමම් එක n ගේ. ඔව් s කියන එක කෙනා මෙතන වැරදි. එන්නේ n මොකද s කියලා කියන්නේ ගාන අර පැහැදිලි කරන්න ගත්ත සම්බන්ධය. ඒකට s කියලා කෙනෙක් එන්න බෑ. s කියලා කෙනෙක් කොහෙවත් නෑ ගානේ. s කියලා තියෙනවා නම් කොයි හරි එතන වැරදි. මොකද මේ හැමතිස්සෙම මෙතන කරගන්නේ n කියන කෙනානේ. ඒකට s කියලා කෙනෙක් ගන්න කම්පෙයාර් කරේ අර n කියන කෙනාට නම් කෙලින්ම x ධන එක ඇතුලේ ඉන්නවා කියලා කියන්න පුළුවන්. n කිය s කියලා කෙනෙක් මම අර්ථ දැක්වුවොත් එයා s කියලා ගන්න මං අලුත් කෙනෙක්. ඒතකොට s කියලා මං ගන්න අලුත් කෙනා කවදාවත් මේ මෙහෙම ඉන්ඩක්ටිව් සෙට් කියලා කෙලින් කියන්න බෑ. එයා වෙන ඔප්පු කරලා පෙන්නන්න ඕන. හරි ඒකයි. මේක කොහොම හරි මෙතනට n එන්නේ u - 1 is the upper bound of n. ඒ කියන්නේ u - 1 කියන කෙනා upper bound එකක් ආගේද n ගේ. හරිද? හරි. ඊට පස්සේ මම ඔයාලට කිව්වා මෙයා දිහා පොඩ්ඩක් බලන්න කියලා. මොකද්ද මේ තියෙන්නේ?
මෙතන තියෙනවා u කියන කෙනා තමයි සුප්‍රීමම් එක කියලා n ගේ. මං එහෙම ගත්තනේ. දැන් මං අරන් තියෙන්නේ මොකද්ද? මං අරගත්ත u කියන කෙනා සුප්‍රීමම් එක කියලා n ගේ. සුප්‍රීමම් කියන එකේ අදහස මට කියන්න. සුප්‍රීමම් එක කියන්නේ the least of upper bound. ඒ කියන්නේ upper bound එකට තියෙන්න පුළුවන් අඩුම එක තමයි u කියන්නේ. හරිද? දැන් upper bound එකට තියෙන්න පුළුවන් අඩුම එක u කියලා මම කලින් ගත්තා. ඊට පස්සේ මට එහෙම අරගෙන ගාන හදනවා මම පල්ලෙහාට. මම මෙහෙම u කියන කෙනා upper bound එකක් කියලා අරගෙන n ගේ ගාන පල්ලෙහාටත් හදලා මට ඊට පස්සේ එනවා මෙන්න මෙහෙම කතන්දරයක්. u-1 තමයි upper bound කියලා එන්නේ. දැන් u කියලා කියන්නේ upper bound එකකට එන්න පුළුවන් අඩුම එක u-1 කියලා upper bound එකක් තියෙන්න පුළුවන්ද? ඒ කියන්නේ u වලටත් වඩා මෙහා අඩුයිනේ. දැන් u කියන්නේ n ගේ තියෙන අඩුම එක නම් ඊට වඩා අඩු කෙනෙක් ඉන්න බෑනේ. අඩුම එක මෙයානේ. එහෙනම් මෙයා මෙහෙම මේ කතාව හරිද කියන්නේ උඹට? මේ කතාව වැරදි. එහෙනම් මේ කතාව මොකද්ද වෙන්නේ? වැරදි. ඇයි මෙයා වරදින්න හේතුව? වරදින්න හේතුව මෙයා. වැරදි දෙයක් මම අරන් තියෙන්නේ. දැන් මෙතන දැන් අපිට මෙතනට මොකක් ආවත් ඒ එන හැම කෙනාටම වා කියන්න ඕනේ මෙයා. ඇයි suppose that කියලා ගන්නෙ මම හිතුමතේනනේ. මං හිතුමනාපේනනේ ගන්නෙ. මම මේ දැනගෙනද ගන්නෙ? නෑ. මම මේ ගාන හදන්න පොතක් පාද ගන්න තමයි මෙයා මෙහෙමයි කියලා ගන්නෙ. මොකද මේ කතන්දරේ ගත්තොත් මට මෙයා සම්බන්ධ තියරි පාවිච්චි කරලා පල්ලෙහාට යන්න පුළුවන්. දැන් මේ ගාන හදන්නේ මොකක් හරි පොතක් තියෙන්න බෑ. මට මතක් වෙච්ච එක තමයි මේක. ඒතර මෙයා හරහා ගාන මම පල්ලෙහාට ගත්තේ මෙතනින් එහාට මොකක් හරි කරගන්න පුළුවන් කියලා. හැබැයි මම ගත්ත පොත හරිද? නෑ වැරදි. මේ කතන්දරේ වැරදි. ඒ කියන්නේ එන්න කියන කෙනා බවුන්ඩඩ් බව වෙනවද? වෙන්නේ නෑ. එහෙනම් මෙයා හරිද? නෑ. එහෙනම් වැරදි. එහෙනම් කන්ට්‍රඩික්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. කන්ට්‍රඩික්ෂන් කියලා තියරි එකක් පාවිච්චි කරනවා ගණිතේ. ඒ කියන්නේ අර අපි අරගන්නවා හරි මොකක් හරි ප්‍රකාශයක් ඊට පස්සේ ටික වෙලාවකින් කියනවා ඒක වැරදි කියලා. හරි? ඒක වැරදෙන්න හේතුව මෙයා අපි වැරදි දෙයක් අරගත්ත නිසා. එහෙනම් වැරද්ද කාගේද? වැරද්දක් මගේ. දැන් මම වැරද්ද හදන්න ඕනේ. එහෙනම් කන්ට්‍රඩික්ෂන් කියලා ලියලා කියන්න ඕන. නෑ n කියන එක නා බවුන්ඩඩ් බවුද? නෑ බවුන්ඩඩ් බවු නෙමෙයි. n කියන එක නා අන්බවුන්ඩඩ් බවු. අන්න එතකොට ඔයාලගේ ගාන උත්තරේ හරි. හරි? ඕක තමයි කතාව. දැන් මෙන්න මෙහෙම පියවරවල් ගොඩාක් එන්න ඕන ගානට. මේක ගොඩාක් නෑ. මේ කතාවේ දැන් මේ අපර් බවුන්ඩ් කියන එක හොඳටම තේරුණානේ. අපර් බවුන්ඩ් එකේ රහ දැන් තේරුණානේ. දැන් රහ අතන තේරුණාද? නෑ තේරුන්නේ නෑනේ. දැන් මේ වචන 12ක් විතරනේ. දැන් වචන 12ේ ආතල් එක තේරෙනවානේ. ඕක තමයි වෙන්න ඕනේ. හරිද? මෙහෙම තමයි ඇප්ලයි කරන්නේ. හරිද? දැන් මේ x කියලා කෙනෙක් ගන්නවා. x කියලා කෙනෙක් කොහෙන්ද ආවේ? ගානේ කොහෙවත් x නෑ. ඔයා කොහොමද x ගන්නෙ? එහෙම එකක් වෙනවනේ. මොන කතාවක් නෑ. අනුව ඒක සෙට් වෙනවා. හරි? ගානේ තව පොඩි කොටසක් තියෙනවා ලියන්න. මං ගානේ මේ ගාන මකනවා. ගාන මකනවා මොකද මේ ගාන ඕනේ නෑනේ ඔයා ලියාගත්තනේ. මේ හරි. ඊට පස්සේ මට කියන්න පුළුවන් දැන් මෙතනින් පස්සේ ටික මම කියන්නේ මෙතන ලියන්නේ this is a contradiction. අයි contradiction එකක් උනේ කියන කතාව කිව්වා. this is a contradiction. එහෙම ලියන්න ඕනේ. මේකේ ලිවිල්ලක් තියෙන්නේ මොකද දැන් ඔයා ගාව දැන් මම අදහස කිව්වනේ. ඇත්තට මොකක්ද උනේ කියලා. මෙහෙම කෙනෙක් ආවා. එහෙම කෙනෙක් එන්න බෑ. එහෙම කෙනෙක් එන්න හේතුව මම මෙහෙම කෙනෙක් ගත්ත නිසා. එතකොට එහෙම කෙනෙක් ගත්ත නිසා තමයි ඒකේ වැරද්ද. එහෙමනම් මම මේ ගත්ත එක වැරදි කියන කතාව ඔයාගේ ඔළුවේ තියෙන්න පුළුවන්. ඔයාට එහෙම අදහසක් තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ප්‍රශ්නේ තියෙන්නේ ඒ අදහස ඔයාට ලියා ගන්න බැරම. ලකුණු නැහැනේ. ආයෙ නිසා ලියන්න. This is a contradiction. This is a contradiction to u supremum n. ඒ කියන්නේ මේක contradiction එකක්. u කියන කෙනා තමයි supremum එකෙන් ගේ. මේ ඔයා මේ කියන කතාව වැරදි. u-1 කියලා කෙනෙක් ඉන්න බෑ n ගේ. හරි අන්න එක තමයි මේ කියන්නේ u තමයි සුප්‍රීමම් එකේ ඉන්නේ හරි එහෙනම් ඔයා කියන්න ඊට පස්සේ hence n is a unbounded double ඕක තමයි ඉවර වෙන්න උතන උතනින් ගාලා ඉවරයි හරිද දැන් මොකද්ද ගානේ උනේ ගාන තියෙනවා unbounded double කියලා පෙන්නන්න unbounded above කියලා පෙන්වන්න තියෙනවා මම ගාන ගත්ත bounded above කියලා. ඇයි මම bounded above කියලා ගත්තේ? එහෙම ගත්තේ මම වගකීමෙන් ගත්තේ. හැබැයි මට වැරදුනා. කරන්න දෙයක් නැහැ. මොකද මට පොතක් ඕනනේ කොහොමක් හරි. ගානේ දැන් ගාන හදන්න මට පොතක් ඕන. මට මතක් වෙච්ච එක තමයි මේ තියෙන්නේ. ඒතර මෙයාව මම ගත්තා. එයාව ගත්ත නිසා එයාගේ තියරි පල්ලෙහාට එන්න ඕන. ඒතකොට එයා සම්බන්ධ දේවල් මම පල්ලෙහාට අරගෙන මේකෙන් මේ පියවර, මේකෙන් මේ පියවර, මේකෙන් මේ පියවර ඔහොම ගත්තා. එහෙම අරගෙන පල්ලෙහාට ගියා.
මෙන්න මේ වැරදි කතාවක් ආවා. මේක සම්පූර්ණ වැරදි. ඒක වැරදෙන්න හේතුව මෙහෙම කෙනෙක් ගත්ත නිසා. u-1 කියලා කෙනෙක් ඉන්න පුළුවන් ඇති එන්ට. හැබැයි මම කලින් ගත්ත u කියලා u නේ සුප්‍රීමම් එකෙන්ගේ u සුප්‍රීමම් n කියලා ගත්තා නම් u-1 ඉන්න බෑනේ. එහෙනම් u-1 ගේ කතන්දරේ වැරදි. එහෙනම් ඒක වැරදෙන්න හේතුව මෙන්න මෙහෙම කෙනෙක් ගත්ත නිසා එන්න එහෙම කෙනෙක් ගත්ත නිසායි වැරද්ද. එහෙනම් මෙයා මේ ප්‍රකාශය වැරදි. මේ ප්‍රකාශය වැරදෙන්න හේතුව මේ ප්‍රකාශනේ. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. ඒ ප්‍රකාශය වැරදි කියලා කියන්නේ unbounded double. හරි. එහෙනම් ගාන හරි. ඒ ගාන හරි. මකන්නම් ඔයාලා ඊට පස්සේ මේක ආයි පාරක් බලන්න. හරි. මේ තව ගානක් හදලා පෙන්නන්නම්. ඒ ගානෙනුත් තේරෙයි මේ තියරි කොහොමද ඇප්ලයි කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ තියරි ඇප්ලයි කරලා හදන ඊළඟ ගාන පෙරලා ගන්න 25 වෙනි පිටුව chapter 1 25. ඒ 25. හරිද? හරි. ගාන මේ මම ලියන්නම්. මෙන්න මෙහෙම ගානක් තියෙන්නේ. මේ එක කියලා දාලා එක දෙවෙනි ගාන කියලා ගමුකෝ අපි එක ගානක් හදුවානේ. හරි දෙවෙනි ගාන මම ගන්නම් මෙහෙම. let s be a non-empty subset of R that is bounded above and let a subset of R. ඊට පස්සේ define කරන්න කියනවා මෙන්න මේ කතාව. define කරන්න කියලා මෙහෙම set එකක් දෙනවා මෙන්න මෙහෙම the set එක තමයි මේ a ධන s කියලා කෙනෙක්. දැන් s කියලා set එකක් තියෙනවානේ. තාත්වික සංඛ්‍යා පද්ධතිය ඇතුලේ s කියලා කෙනෙක් මම කලින් ඉඳන් මට ඔයාලට මතකයි මම කිව්වා. ඒ වගේම කෙනෙක් තමයි මේ ධන s කියලා කියන්නේ. a ධන s කියලා කියන්නේ මෙයා වගේම කෙනෙක්. a ධන s කියන්නේ අන්න එන්නේ subset එක. එතකොට a ධන s කියන කෙනා a ධන s කියන කෙනාගේ එලිමන්ට් එක තමයි a ධන x කියලා කියන්නේ. එයා ඇතුලේ ඉන්න කෙනා. දැන් මෙයා ඇතුලේ ඉන්න කෙනා හිතන්නකො x කියලා. ඒ වගේම a ධන s කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකො මෙහෙම. මෙයා a ධන s කියන සෙට් එක. එයා ඇතුලේ ඉන්න එලිමන්ට් එක a ධන x. අන්න ඔය වගේ. මේක අර්ථ දැක්වීමක් කියන්නේ. හරිද? ඊට පස්සේ x කියන කෙනා s ඇතුලේ ඉන්නවා කියලා කියනවා. ඔහොම. අපිට පෙන්වන්න කියනවා මෙන්න මෙහෙම දෙයක්. සුප්‍රීමම් a ධන s සමානයි a plus සුප්‍රීමම් s. ඕක බව පෙන්වන්න. ඕක තමයි ගන්න. බලන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් තියලා ඔයාලා ගන්න හදලා බලන්න ඊට පස්සේ හදන්න. මම සාකච්ඡා කරන්න යනවා. හරි. ගාන කොහොමද පටන් ගන්න කියලා පොඩ්ඩක් බලන්න. දැන් ගානේ දීලා තියෙන ඒ වගේනේ ගාන හිතන්න ඕනේ. ඒක ඔයාට ගාන දීලා තියෙන දේවල් වලින් ඔයාට බලන්න පුළුවන් මොන වගේ දේවල්ද ගානේ අහලා තියෙන්නේ. අන්න ඒවා ඔයාට දාලා එතනින් එහාට පල්ලෙහාට යන්න පුළුවන්. ගානේ කියනවනේ මේ බවුන්ඩඩ් above කේස් එක. S කියන සෙට් එක බවුන්ඩඩ් above කියලා කියනවනේ. ඒක ඔයා ගන්න පොටක් විදියට. ඔයාට හම්බෙච්ච පොටක් විදියට ගන්න. එහෙනම් ඔයා ලියන්න මේක ප්‍රූෆ් කරද්දී S කියන කෙනා bounded above. S is a bounded above. හරිද? S කියන කෙනා bounded above වුණාට පස්සේ මොකක්ද අර කලින් මම කියලා දුන්න තියරි එක? completeness property එක. ඒකේ මොකක්ද කිව්වේ? යම් කිසි සෙට් එකක් bounded above නම් එයාට කවුද ඉන්නේ? සුප්‍රීමම් එකක් ඉන්නවා කියලා කිව්වනේ. එහෙනම් S කියන කෙනා දැන් bounded above කියලා ගානෙම කියලා තියෙනවා. දැන් මෙතන මේ ගානේ කියනවා මේ non subset of R that is bounded above කියලා කියනවා. ඒ ගානේ කියලා තියෙන එක මට chance එකක් පොටක් විදිහට ගන්නට ගන්න. මොකද මට ගානට කොහෙන් හරි පොටක් ඕන. නැත්නම් මේ ගානේ මේ
දැන් මේ ගාන වරහන් සුළු කරලා හදන්න බෑනේ. සුප්‍රීමම් A ධන සුප්‍රීමම් S. එහෙම බෑ. මේ වරහණෙන් කියන්නේ මේ අර මොකද්ද මේ සාධක කතන්දර නෑ මෙතන ඈ. වෙන කේස් එකක් කියන්නේ. හරි. මේ S කියන කෙනා බවුන්ඩඩ් බව කියලා ගාන කියනවා. අන්න ඒ නිසා මට ලේසි මම ඒක ගන්නවා. ඊට පස්සේ දැන් මේ කම්ප්ලීට්නස් ප්‍රොපර්ටි කියලා කතාවක් ගැන මම කිව්වනේ තියරි වලදී. තියරි 13ක් කිව්වනේ. තියරි 13 ඔය කම්ප්ලීට්නස් ප්‍රොපර්ටි කියලා කෙනෙක් අන්තිමටම කිව්වා. අන්න එයාව පොඩ්ඩක් බලන්නකො. කම්ප්ලීට්නස් ප්‍රොපර්ටි කියන්නේ මොකද්ද? S කියන සෙට් එක. හරි හෝ යම්කි සෙට් එකක්. බවුන්ඩඩ් බව නම් කවුද යාට ඉන්නේ? කවුද ඉන්නේ? සුප්‍රීමම් කෙනෙක් ඉන්නවා. එහෙනම් මම කියන්නම් by the completeness property S has a supremum. මේවා ලියන්න මේ වචන ටික ලියන්න. මේවා ලිව්වහම තමයි ඒ බලන කෙනා පේපර් එක බලන කෙනා ඔයාලා දෙයක් දන්නවා කියලා දන්නේ. දැන් මේ තියරිනේ මේ අර මම කියපු ප්‍රධාන කාරණා නෙමෙයි. අර 13ක් කියන්නේ ඒ 13 ප්‍රධාන තැන් නෙමෙයි. ප්‍රධාන තැන් ගැන කියනවා කියලා කියන්නේ ඔයාගේ පාඩම ගැන දැනුමක් තියනවා කියන කොප්පු වෙනවා. එතකොට ඔයාගේ ඒ ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන්. ඒත් ඔයා මොකක් හරි කරලා ෂේප් කරන්න එපා. ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ නිසා S has a supremum. දැන් මේ completeness property එකට අනුව මෙයා bounded බව නම් යම් කි set එකකට එයාට supremum එකක් තියෙනවා. එහෙනම් S කියන එකේ නම් supremum එකක් තියෙනවා. හරි. S කියන set එකට තියෙන supremum එක මම ගන්නවා U කියලා. එක supremum එකකට තියෙන්න පුළුවන්. එහෙනම් U කියලා කියන්නේ ඔය supremum S. මොකද්ද? S එකට රවුමක් දාන්න එපා. S කියන set එකේ තියෙන supremum එක මම ගන්නවා U කියලා. S කියන set එකට supremum එකක් තියෙනවා කියලා ඔප්පුනානේ. S කියන set එකේ supremum එක මම ගන්නවා U කියලා. S කියන කෙනාගේ දැන් supremum එක U නම් supremum එකේ තේරුම මොකද්ද? the least of upper bound. least of upper bound කියලා කියන්නේ හරි කොහොම හරි upper bound එකක් නේ. එහෙනම් S කියන කෙනාගේ upper bound එකනේ U කියන්නේ. U කියන එක කොහොම හරි upper bound එකක් නම් ඔයාලට upper bound theory එක සම්බන්ධ කරන්න පුළුවන්. upper bound theory එකේ මොකද්ද කියන්නේ? නොදන්න පදයක් x කියලා ගත්තොත් x is less than or equal U for all x belongs to S. හරි. මෙතනට ආවට පස්සේ ඊළඟ පියවර ගොඩාක් වෙලාවට මේක. ඇයි ඒ? supremum නේ. supremum කියලා කියන්නේ the least of upper bound. ආන්න upper bound කියන වචනේ. ඒ වචනට අදාළව මෙන්න මේක ගැන ඔයාලට මතකයක් තියෙනවා. ඊට පස්සේ දැන් මේකේ අර a ධන x කෑල්ල සම්බන්ධ කරගන්න ඕනේ. a ධන x කෑල්ල සම්බන්ධ කරගන්න ඕන නිසා මම දෙපැත්තටම a එකක් එකතු කරනවා. එතකොට මෙහා a ධන x වෙනවා. මේ පැත්ත a ධන u වෙනවා. හරිද? දැන් a ධන x කියන කෙනා පවකාගෙන ඉන්නේ. a ධන s ඇතුළේ ඉන්නේ. එහෙනම් for all a ධන x belongs to a ධන S A ධන S ඇතුලේ ඉන්නවා A ධන X කියන කෙනා. හරිද? හරි. ඊට පස්සේ මේක දිහා බලලා මොකද්ද කියන්න පුළුවන්? මේක දිහා බලලා කියන්න පුළුවන් A ධන U කියන කෙනා upper bound එකක් A ධන S කි. දැන් මෙයා දිහා බලලා කියන්න පුළුවන් නම් U කියන කෙනා upper bound එකක් S කියලා. මෙයා දිහා මට බලලා කියන්න පුළුවන් A ධන U is a upper bound of A ධන S කියලා කියන්න පුළුවන්. දැන් ඔන්න ඒ අකුර සම්බන්ධ වුණා. ඊට පස්සේ පියවර මට ලියන්න පුළුවන් supremum A ධන S less than or equal A plus U කියලා. හරිද? එතන දැනගන්න මම හිතනවා තේරුණා කියලා. ඊට පස්සේ පියවර වල ටික මම උඩ ඉඳන් ලියන්නම්. මම ගාන මකන්නම්. ගාන කියන්නේ මේ ගාන මෙතන ඉඳන් මකන්නම් මේ උඩ පියවර ලියන්න. හරි. ගානේ අන්තිමට ආව supremum A ධන S උඩයි හෝ සමානයි A ධන U කියලා. ඊට පස්සේ මම ගන්නවා ගානේ B කියලා කෙනෙක්. දැන් මේ මෙහෙම ගන්නේ ගානට උත්තරයක් ගන්න ඕන නිසා. දැන් මට ගානේ පෙන්වන්න තියෙන්නේ මොකද්ද? ගානේ පෙන්වන්න තියෙන්නේ මෙහෙමනේ. supremum A ධන S කියන කෙනා සමානයි A plus supremum U නේ. sorry A plus supremum S නේ. මේකනේ පෙන්වන්න ඕනේ මං ගානේ. එතකොට මේක පෙන්න ගන්න බැහැනේ එකපාර දැන් මේ පියවරනේ මට ආවේ. මේ පියවරෙන් මම තව පියවරවල් පල්ලෙහාට ගන්න බෑ මම මේක පෙන්වන්න. එහෙනම් ඒක ගන්න තමයි මම U කියලා කෙනෙක් හඳුන්වන්නේ. මම ගන්නවා B කියලා කෙනෙක්. V කියන කෙනා මම ගන්නවා upper bound එකක් A ධන S කියලා. දැන් V කියන කෙනා upper bound එකක් A ධන S මම ගන්නවා V කියන කෙනා upper bound නෙමෙයි least upper bound එක. කියන්නේ supremum එක කියලාම ගන්නවා A ධන S මම ගන්නවා let V
be a supremum of a ධන s. දැන් ඉස්සෙල්ලා මම ගත්තා මොකද්ද? u කියන එක ගත්තා s ගේ සුප්‍රීමම් එක කියලා. මම v කියන කෙනෙක් හඳුන්වලා v කියන කෙනා ගන්නවා a ධන s ගේ සුප්‍රීමම් එක කියලා. එහෙනම් මට එන්න ඕනේ කොහොමද? මෙහෙම. v සමානයි සුප්‍රීමම් a ධන s. ඕක නෙන්න ඕනේ. ඇයි? v කියන කෙනා සුප්‍රීමම් නම් a ධන s ගේ මට ලියන්න පුළුවන් එක මෙහෙම. v කියන කෙනා සුප්‍රීමම් a ධන s. ඊට පස්සේ සුප්‍රීමම් a ධන s කියලා කියන්නේ least of upper bound. ඒ කියන්නේ upper bound එකට එන්න පුළුවන් අඩුම එක තමයි a ධන s කියන සෙට් එකේ v. එන්න පුළුවන් අඩුම එක හරි මොකක් හරි කොහොම හරි upper bound එකක්. එහෙනම් v කියන කෙනා upper bound එකක් වෙනවා a ධන s ගේ. එහෙනම් මට ලියන්න පුළුවන් කොහොමද? a ධන s ගේ එලිමන්ට් එකක්. a ධන s ගේ එලිමන්ට් එක කවුද? a ධන x. එහෙනම් මට මේක ලියන්න පුළුවන් a ධන x is less than or equal v for all a ධන x belongs to a ධන s. මේක තේරුණාද මේ ලියපු එක? මේක තේරුම් ගන්න v කියන කෙනා සුප්‍රීමම් එක a ධන s ගේ. එතකොට v කියන කෙනා a ධන s ගේ සුප්‍රීමම් එක කියන්නේ least upper bound එක. least හරි කොහොම හරි upper bound එකක්. upper bound එකක් නම් මට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඇයි මම මෙතනට a ධන x ම දැම්මේ? මට තිබ්බන x දාන්න. බෑනේ. x දාන්න බෑනේ. x ඉන්නේ මෙයාගේනේ. එයාගේ කෙනෙක් නෙමෙයිනේ ඕනේ. a ධන s කියන සෙට් එකේ upper bound a ධන x කියන සෙට් එකේ a ධන s කියන සෙට් එකේ සුප්‍රීමම් එක නෙමෙයි කියන්නේ. එහෙනම් a ධන s කියන සෙට් එකේම එලිමන්ට් එකක් තමයි මෙතනට එන්න ඕනේ. මෙතනට එන්න බෑ s කියන සෙට් එකේ. ඇයි? මේ දැන් මෙතනින් එහාට යන්නේ a ධන s කියන කතන්දර. එහෙනම් මේක තමයි යන්නේ. මේක ගැන කියන්නේ. එතකොට මෙයාගේ a ධන x තමයි එලිමන්ට් එක. එතකොට v කියන්නේ සුප්‍රීමම් එක a ධන s ගේ. එහෙනම් a ධන s ගේ එලිමන්ට් එකක් තමයි a ධන x කියන්නේ. එහෙනම් a ධන x තමයි මෙතන ගන්න ඕනේ. වෙන වෙන ඒවා ගන්නත් බෑ. ඇයි? වෙන වෙන ඒවා මෙයාගේ එලිමන්ට් කියලා කිව්වේ නේද මම? එහෙනම් a ධන x තමයි මම කෙලින්ම කිව්වේ මෙයාගේ එලිමන්ට් එකක් කියලා ගානේ කියන්නේ. මම නෙමෙයි ගානේ කියන්නේ. එහෙනම් a ධන x කියන කෙනා තමයි මෙතන ගන්න පුළුවන්. එහෙනම් x කියන කෙනා මට මෙතනින් කියන්න පුළුවන් v ඍණ a කියලා. x කියන කෙනා v ඍණ a කියන්න පුළුවන් for all x belongs to s. මෙයා එහා පැත්තට දැම්මා. ඊට පස්සේ අපි දන්නවා u කියන කෙනා upper bound එක කියලා කාගේද? sorry u කියන කෙනා upper bound එකක් s ගේ. ඒ කියන්නේ u කියන කෙනා supremum එකක් s ගේ. u කියන කෙනා supremum එක s ගේ. u කියන කෙනා supremum එක නම් s ගේ. u කියන කෙනා least upper bound s ගේ. එහෙනම් u කියන කෙනා upper bound එකක් s ගේ. එහෙනම් u කියන කෙනා s ඇතුළේ ඉන්න කෙනෙක් වගේ නිකන්. u කියන කෙනා s ඇතුළේ ඉන්න කෙනෙක් වගේ. එහෙනම් මෙතන x ඉන්නේ s ඇතුළේනේ. නම් මට u කියන කෙනත් නිකන් s ඇතුළේ ඉන්නවා වගේ කියන්න පුළුවන් නේද? දැන් මෙතනට දාන්නේ හැමතිස්සෙම s ඇතුළේ ඉන්න කෙනෙක්නේ. u s ඇතුළේ ඉන්නවනම් u මෙහෙම s ඇතුළේ ඉන්නවනම් මට x වෙනුවට මට u දාන්න පුළුවන්. x සමානයි u නෙමෙයි. x is not equal u. x කියන කෙනා u ට සමාන නැහැ. හැබැයි x වෙනුවට මට u දාන්න පුළුවන්. එහෙම දාලා මට මේක ලිව්වොත් මෙතන ලියන්න පුළුවන් v ඍණ a. ඔහොම. ඊට පස්සේ මෙයා a මෙහෙට දාලා මට ලියන්න පුළුවන් a ධන u කියන කෙනා less than or equal v කියලා. ඔහොම එකක් ලියන්න පුළුවන්. එතන වෙනකන් තේරුණා කියලා හිතනවා. මොකද v කියලා කෙනෙක් හඳුන්වලා දුන්නේ නැත්තම් ගාන පල්ලෙහාට ගෙනියන්න බෑ. v කියලා කෙනෙක් නැත්තම් ඔන්න v කියලා කෙනෙක් අරගෙන දැන් ගාන ගියා. ඊට පස්සේ මේ පියවරවල් මතනවා මේ ලියපුවා. දැන් v කියලා කියන්නේ කවුද? සුප්‍රීමම් a ධන s නේ. එහෙනම් මට ඊළඟ පියවර ලියන්න පුළුවන් a ධන u is less than or equal සුප්‍රීමම් a ධන s. මේ මොකද්ද? දෙවැනි එක. බලන්න කොට 1 2 අතර තියෙන සම්බන්ධය. a ධන u ට වඩා මෙයා වැඩි විශාලයි හෝ සමානයි. සුප්‍රීමම් a ධන s ට වඩා මෙයා වැඩි විශාලයි හෝ සමානයි. මේ දෙන්න අතර තියෙන සම්බන්ධය මොකද්ද? දෙන්නම අසමානතාවකින් සම්බන්ධ වෙලා තියෙනවා. එක ගත්තොත් මෙහෙම. එක මෙතන ලිව්වොත් මම එක කියන කෙනා අනිත් පැත්ත දාලා ලියමුකෝ. a ධන u මේ පැත්ත දාලා. a ධන u මේ පැත්ත දාලා ලිව්වොත් මෙහෙම තියෙනවා. සුප්‍රීමම් a ධන s. මේ මොකද්ද? 1. දැන් බලන්න ඔය දෙන්නටම පොදු සිද්ධිය මොකද්ද කියලා. මෙයා කුඩායි හෝ සමානයි, මෙයා විශාලයි හෝ සමානයි. දෙන්නම සමානයි. එහෙනම් a ධන u සමානයි කාටද? සුප්‍රීමම් a ධන s. මේ සම්බන්ධතා දෙකෙන් මම කියන්නේ from 1 and 2. ඔය දෙන්නට අනුව මට කියන්න පුළුවන් a ධන u සමානයි a සුප්‍රීමම් a ධන s කියලා. මම මේ ගන්න මේ සම්බන්ධතා දෙකට අනුව. මේක අනිත් පැත්තට ලිව්වොත් සුප්‍රීමම් a ධන s සමානයි a ධන u. u කියන්නේ කවුද? u කියලා මං ගානේ ගත්තේ මොකද්ද? සුප්‍රීමම් s.
එහෙනම් A ධන සුප්‍රීමම් S. ඕක තමයි පෙන්නන්න කියලා කියන්නේ. සුප්‍රීමම් A ධන S සමානයි සුප්‍රීමම් A ධන සුප්‍රීමම් A ධන S සමානයි A ධන සුප්‍රීමම් S. ගානේ මොකද්ද උනේ? ගාන අපැහැදිලි නම් මම මේ ටික මකන්නම්. ගානේ මොකද්ද උනේ? ගාන එකකට එකක් සම්බන්ධයි. මේ කිසිම පියවරක් කියන්න බෑ එකකට එකක් සම්බන්ධ නැහැ කියලා. ඇයි? මුලින්ම මම ගානේ U කියලා කෙනෙක් ගත්තා. නෑ මුලින්ම ගානේ උනේ bounded above කියලා තමයි ගත්තේ. ඒක ගානේ දීලා තියෙනවා bounded above කියලා. S කියන set එක bounded above කියලා ගානේ දීලා තියෙනවා. S කියන කෙනා bounded above වුණා. ඊට පස්සේ completeness property එක භාවිතා කරලා U කියන කෙනා මම කිව්වා supremum S කියලා. ඇයි? bounded above නම් ඒකට supremum එකක් තියෙන්න ඕන. එහෙනම් U කියන කෙනා තමයි යාගේ supremum එක කියලා මම ගත්තා. එහෙනම් U සමානයි supremum S වුණා. ඊට පස්සේ ඒකට අනුව මට ලියා ගන්න පුළුවන් වුණා සම්බන්ධතාවය. සම්බන්ධතාවයට A එකතු කරලා හදාගත්තා. ඊට පස්සේ පියවර වුණා මොකද්ද? A ධන U කියන කෙනා upper bound එකක් වුණා A ධන S ගේ. ඊට පස්සේ ඒකෙන් මම ලියාගත්තා සුප්‍රීම A ධන S කියන එක කුඩයි හෝ සමානයි A ධන U කියලා. මම මේ ඔයාලා ලියපු එකම තමයි මේ I4 කියන්නේ. ඊට පස්සේ V කියලා කෙනෙක් මම හඳුන්වලා දුන්නා. V කියන්නේ කවුද? සුප්‍රීමම් එක A ධන S ගේ. කලින් මම ගත්තේ S කියලා කියන කෙනාගේ සුප්‍රීමම් එක U කියලා. මේ A ධන S කියන කෙනා A ධන S කියන කෙනාගේ සුප්‍රීමම් එක මම ගත්තා V කියලා. එයාගේ සුප්‍රීමම් එක V නම් මෙයාගේ ඒ කියන්නේ A ධන S තියෙන අපර් බවුන්ඩ් එකක් තමයි V. ලීස්ට් අපර් බවුන්ඩ් එක තමයි V. ලීස්ට් හරි ග්‍රේටස්ට් හරි කොහොම හරි අපර් බවුන්ඩ් එකක් නම් අපර් බවුන්ඩ් කියන තියරි එක මට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපර් බවුන්ඩ් තියරි එක මම පාවිච්චි කරා. ඊට පස්සේ එයාගේ හෙට මෙහෙට කරලා මෙයාව යවුවා මෙහෙට. ඊට පස්සේ මෙහෙට යවලා මම කිව්වා මොකද්ද? x කියන කෙනයි u අතර සම්බන්ධයක් තියෙනවා දෙන්නම ඉන්නේ මෙයා ඇතුලේ කිව්වා. එහෙනම් x වෙනුවට මට u දාන්න පුළුවන් කිව්වා. x හැබැයි සමාන වෙනවද u ට? නෑ සමාන වෙන්නේ නෑ කිව්වා. එහෙනම් මෙතන මෙහෙම දාලා ඊට පස්සේ මේ a මෙහෙට දාලා a දන u කියන කෙනා කුඩයි හෝ සමානයි v කියලා කිව්වා. ඊට පස්සේ a දන u කියන කෙනා කුඩයි හෝ සමානයි v a දන u කියන කෙනා කුඩයි හෝ සමානයි v කියලා කියන්නේ කවුද? ඔන්න ඔය කියන සුප්‍රීමම් මේ දන s. ඇයි මෙතන ගත්තේ එහෙමනේ. ඊට පස්සේ මේක ගත්ත මම දෙවෙනි සමීකරණය කියලා මුලින් ගත්ත මම පළවෙනි සමීකරණය එයාව ගෙනාව මෙතනට a ධන u කියන කෙනා විශාලයි හෝ සමානයි සුප්‍රීමම් මේ ධන s. ඊට පස්සේ දෙක සහ එක අතර සම්බන්ධතාවයෙන් මට ආවා සුප්‍රීමම් මේ ධන s සමාන වෙනවා කාටද? a ධන u ට. ඇයි එහෙම වෙන්නේ? අසමානතාවය දෙන්නම දැන් මේ දෙන්න එක පැත්තකට මම ලියාගත්ත මේක පෙන්වන්න. එතකොට මෙතන එක්කෙනෙක් කුඩයි හෝ සමානයි අනිත් කෙනා විශාලයි හෝ සමානයි. දෙන්නටම පොදුයි කවුද? සමාන ලකුණ. සමාන ලකුණ දෙන්නට පොදුයිනේ. එහෙනම් සමාන කිරීමක් දැම්මා. දාලා අනිත් පැත්ත හැරෙව්වා. අරවල ලිව්වා. බොහෝ පේපර් වල අහලා තියෙන ගාන. ඒ නිසා මේ ගාන එන්නත් පුළුවන් ඔයාලගේ පේපර් එකට. ආවොත් නම් මේක ලියන්න පුළුවන්. ආවේ නැත්තම් අවුලක් නැහැ. මේ ගාන හදන එක්ස්පීරියන්ස් එකෙන් ඔයාලට පුළුවන් වෙන ගානක් හදන්න. දැන් ඔයාලට තේරෙනවා දැන් මම අර 13ක් මුලින් කියලා දුන්නා. සමරි එක විදිහට ආයි කියන්න අවශ්‍ය නැහැ මං හිතන්නේ. ඔයාලට මම වචන 13ක් කියලා දුන්නා. මේ වචන 13 දැන් තේරෙනව නේද? වචන 13න් කීපයක් විවිධ තැන්වල අහනවා කියලා. ඒ කියන්නේ මේ ගානට අහනවා කියලා. එතකොට මට ඕන උනේ ගණන් දෙකක් හදලා දීලා ඔයාලට ඒ වචන 13 ඇත්තටම ප්‍රායෝගිකව වැදගත් වෙනවා ගානක් හදන්න කියලා කියන්න. එතකොට දැන් වචන 13 ඔයාලට තේරුණාට වැඩක් නැහැ නේ. ඒක භාවිතා වෙන විදිය මම කියන්නේ නැත්තම්. ඒක පෙන්වන්න තමයි ගණන් දෙකක් හදලා පෙන්නුවේ. දැන් ඔයාලට තේරුණා මේ වචන 13 වැදගත් කියලා. එහෙනම් ඉතුරු ගණන් ටිකත් ඔයාලා මේ විදියට බලන්න ස්ටෙප් බයි ස්ටෙප් මේ පියවරෙන් මේ පියවර මේකෙන් මේක එන්නේ කොහොමද කියලා බලන්න. එහෙම වුණාම ඔයාලට තේරෙනවා මොකද්ද වෙලා තියෙන්නේ මේ හැම එකේම එක පියවරෙන් සම්බන්ධයි. මේ කිසිම දෙයක් සම්බන්ධතාවයක් නැතිව නැහැ. ඒ නිසා දැන් අලුතෙන් ගත්ත දේවල් තියෙනවා ඒක හරි. B කියන කෙනා සුප්‍රීමම් එකක් කියලා ගත්ත ඒ ධනෙස් එක මම අලුතෙන් ගත්තේ. ඊට පස්සේ එතනින් එහාට ඒවා සම්බන්ධයිනේ. එතකොට ගානේ යම්කි සම්බන්ධකම් තමයි තියෙන්නේ. ඒ නිසා මේ ගාන බලන්න මේ ගාන බලලා ඒ එක්ස්පීරියන්ස් එක පාවිච්චි කරන්න ඊළඟ ගානක් හදද්දි. ගාන තේරෙන්නේ නැත්තම් ගාන දැන් සමහර වෙලාවට දැන් හිතන්නකො මේ ගාන තේරෙනවා කියලා ඊළඟ ගානේ මුකුත්ම තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්තම් ඉතින් උත්තරේ තියෙනවනේ. උත්තරේ දිහා බලලා උත්තරේ පියවරෙන් පියවර බලන්න. මේ පියවරෙන් මේ පියවර ආවේ කොහොමද? මේකෙන් මේක ආවේ කොහොමද? මේකෙන් මේක ආවේ කොහොමද? දැන් හිතන්නකෝ ඔයාලට මේ පියවරෙන් මේක ආවේ කොහොමද තේරෙන්නේ නැහැ කියලා. එහෙම තේරෙන්නේ නැහැ කියලා කියන්නේ අර 13 වගේ ඔළුවේ නැහැ. 13 පුළුවන් නම් මේක පුළුවන්. හරිද? සමහර චූටි සමහර සංකල්ප ඇති ගානකට ඕන වෙනවා මම කියලා දුන්නේ නැති ඒවා හරි කියලා. ඒක චැප්ටර් එකේ කියවලා බලන්න ඇති. චූටි තැන්. අර පේපර් එකේ දැන් එන පළවෙනි ප්‍රශ්නය 199ක්ම කරන්න පුළුවන් මේ 13 දන්නවනේ. 99ක් කරගත්ත කියන්නේ අවුලක් නෑනේ. ඒ නිසා තේරෙන්නේ නැති ගානක් තියෙනවා නම් බලන්න මේ පියවරෙන් පියවර අවිලා තියෙන්නේ කොහොමද කියලා. එතකොට ඔයාට තේරෙයි මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා බැරි ගණන් ටික එහෙම try කරන්න. දැන්ට පළවෙනි chapter එකට අදාළව පළවෙනි ප්‍රශ්නය ඔයාලට කරගන්න පුළුවන්. යම්කිසි අදහසක් ආවා. එතකොට ඒක මම හිතනවා
තව ටිකක් ඩිවලොප් කරගෙන මේ ඉස්සරහට ප්‍රශ්න කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මම පළවෙනි වීඩියෝ එක නවත්තන්නම්. පළවෙනි වීඩියෝ එකේ පළවෙනි ලිමිට් ප්‍රොසෙස් වලට අදාළව පළවෙනි ප්‍රශ්නේ දැන් කරගන්න පුළුවන්. එහෙනම් ඔයාලා කමෙන්ට් කරන්න මේ බැරි ගැටලු වගේක් ආවොත් එතකොට අපිට පුළුවන් ඒකට රෙස්පොන්ස් කරන්න. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.